2026 වර්ෂය සඳහා ආරම්භ කරනු ලබන ඔන්ලයින් ක්ලාස් එකේ පළමු කණ්ඩායම තමයි අද දවසේ මේ විදියට ආරම්භ වෙන්නේ. ඉතින් ඔයාලා සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ මැහුම් ක්ලාස් එකට. ඉතින් පුතේ ගොඩක් දේවල් අද දවසේ කතා කරන්න තියෙනවා ඔයත් එක්ක. මොකද ගොඩක් අය මගෙන් විවිධ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඒක නිසා තමයි අද දවසේ අපේ ක්ලාස් එක නොමිලේ ක්ලාස් එකක් විදියට දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ පන්තිය තුල මොනවද උගන්වන්නේ, කොයි විදියටද උගන්වන්නේ, එතකොට මොනවද උගන්වන පාඩම්. ඉතින් ඒ හැම දෙයක්ම මම හිතනවා අද දවසේ ඔයගොල්ලන්ට හොඳයිද නරකයිද කියලා තෝරලා බේරලා ඊට පස්සේ ක්ලාස් එකට දිගටම සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අද දවසේ නොමිලේ අපේ ක්ලාස් එක දාලා තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මම ඇත්තටම ක්ලාස් එකක් පටන් ගනිද්දී දැන් මම අවුරුදු 25ක් තිස්සේ මේ විදිහට මැහුම් ක්ලාස් කරන ටීචර් කෙනෙක්. වැඩිපුරම කරන්නේ ෆිසිකල් ක්ලාස්. එතකොට මේ හැම ක්ලාස් එකකදීම මම හැමදාම පළවෙනි දවසේ නොමිලේ තමයි දාලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සමහර විට මම කියන දේ ඔබට නොතේරෙනව වෙන්න පුළුවන්. නේද? ඉතින් නොතේරෙනව වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට මේ උගන්වන පාඩම් ඔයාට මේ මෙතඩ් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එක්කෙනාට එක එක ගැටලු තියෙනවා. ඉතින් ඒක නිසා මම අද දවසේ ඔයාලට පැහැදිලි කරලා කියනවා කොහොමද මගේ ක්ලාස් එකේ මම වැඩ කරගෙන යන්නේ, මොනවද මම උගන්වන පාඩම්, ඒ දේවල් ඉගෙන ගැනීම තුලින් ඔයාට මොකද්ද මේකේ ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා ගොඩක් අය මගෙන් අහලා තිබුණේ දෙයක් තමයි ටීචර් මේ වගේ කෝස් එකක් කරාම අපිට ව්‍යාපාරිකාවක් විදියට ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක. ඔව් පුළුවන්. මොකද ඇත්තටම මම ගොඩාක් ළමයිට උගන්වලා ඒ තියෙන අත්දැකීම් මතනේ මම ඕගොල්ලන්ට කියන්නේ. මේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට එදිනෙදා මහන්න ලැබෙන ඇඳුම් මොනවද? එතකොට ඔයා ව්‍යාපාරයක් විදියට ෂොප් එකකට ඇඳුම් දානවා නම් ඒව කොහොමද සකස් කරගන්නේ? හරිද? ඔයා මෙෂර්මන්ට් අරන් කෙනෙක්ගෙන් කොහොමද ඇඳුම් අහන්නේ? ඉතින් ওই වගේ අපිට විවිධ පැතිකඩවල් ඔස්සේ මේ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒවා ආරම්භ කරද්දී දැන් එතන ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඔයාගේ තියෙන දැනුමනේ. ඔයාට මේ විෂය පිළිබඳව තියෙන දැනුම. එතකොට මේ දැනුම තිබුණට වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව ඔයාට ක්‍රියාත්මක කරන්න බැයි නා. හරි? ඔයා ඇඳුම් අහන්න කොච්චර දන්නව වුණත් ඔයාට කවුරු හරි ආවහම එයාගේ මෙෂර්මන්ට් අරගෙන ටක් ගාලා ඒ දෙන ඩිසයින් එකට ඇඳුමක් කරගන්න බැයි නම් ඔයා ඉගෙනගත්තු එකේ ප්‍රයෝජනයක් නැහැනේ. ඔයා ඉගෙනගත්තු දේ ඔයාට අත්හදා බලන්න තව කියන්නේ අපි කස්ටමර් කෙනෙකුට ඇඳුමක් නිර්මාණය කරද්දී අත්හදා බැලීමක් නෙමෙයි කරන්නේ. හරිද? එතන ඔයාගේ බිස්නස් එකක් නෙවා කරන්නේ. ඉතින් අත්හදා බලන්නේ ක්ලාස් එක ඉගෙන ගන්නකොට. හරිද? අපි ව්‍යාපාරයක් කරද්දී අපිට යමක් අත්හදා බලන්න බෑ. නේද? ඉතින් ඒක නිසා අපේ නම හරියට රැකගෙන ඒ බිස්නස් එක කොහොමද අපි ඉස්සරහට අරන් යන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේ තුල තියෙනවා කතා කරන්න. හරිද? එතකොට මගේ දැන් සමහර අය මගෙන් ඇහුවා පැටර්න් මේකින්ද ටේලරින්ද කරන්න කියලා. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ මම ක්‍රම දෙකම අනුගමනය කරනවා. හරිද? ටේලරින් එක තමයි අපි ගොඩක් වෙලාවට ටේලරින් එක යොදා ගන්නවා ගොඩක් ඇඳුම් වලට. නමුත් ඔයාට සයිස් chart එකකට ඇඳුම් අහනවා නම් ඔයා ව්‍යාපාරයක් විදියට ඒ කියන්නේ අපි හිතමු ඔන්ලයින් ව්‍යාපාරයක් විදියට ඔයා ඇඳුම් බිස්නස් එකක් කරනවා නම් නැත්නම් ඔයා ෂොප් වලට ඇඳුම් දාන්න නම් ඔයා ඇඳුම් අහන්නේ එතෙන්දී ඔයාට ගොඩක් වෙලාවට මේ පැටර්න් මේකින් තමයි ඒ විදියට තමයි ඔයාගේ බ්ලොක් ටික හදාගෙන සයිස් වලට වෙන් කරගෙන ඇඳුම් නිර්මාණය කරන්න වෙන්නේ. නමුත් ඔයාට කස්ටමර් කෙනෙක් ඔයා ෂොප් එකක් සාමාන්‍ය විදියට කරනවා නම් සමහර වෙලාවට ගෙදරනේ කරන්නේ නේද? ගෙදර ඉන්නේ පටන් ගන්න ගොඩක් අය. එතකොට එහෙම කරද්දී ඔයා ගොඩක් වෙලාවට ගෙදරට එන අයගේ මෙෂර්මන්ට් අරගෙන එයා කියන විදියට එයාගේ ඇඳුම නිර්මාණය කරලා දෙනවා. ඉතින් ওই ක්‍රම දෙකම අපි ඉගෙන ගන්න ඕනේනේ. එක ක්‍රමයක් ඉගෙනගෙන මදි. අපි මේ ක්‍රම දෙකම හදාරන්න ඕනේ ඇඳුම් නිර්මාණය කරද්දී. හරිද? ඉතින් එතෙන්දී මම නම් විශ්වාස කරන දේ තමයි අපි ගොඩක් සංකීර්ණ ක්‍රමවලට යන්නේ නැතුව අපිට ලස්සනට සරලව ඉක්මනින් ඇඳුමක් මහන්න පුළුවන් නම් ඒකනේ වටින්නේ නේද?
දැන් අපි එක දවසෙම මහන්සි වෙලා එක ඇඳුමක් නිර්මාණය කරලා හිතන්නකො රුපියල් 1000යි ගන්න කියලා. ඒක වැඩක් නැහැනේ. එහෙම නෙමෙයිනේ අපි ඇඳුම් මහන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇඳුමක් මහන්න පැයක් දෙකක් වැය කරාම ඇති. එතකොට අපේ ඇඳුම මහලා ඉවරයි. එතකොට අපිට ඒ වගේ දවසට කොච්චරක් නිර්මාණය කරන්න පුළුවන්ද? නේද? ඉතින් අන්න එහෙම තමයි අපි ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ දවසකට අපිට උපයන්න තියෙන මුදල් ප්‍රමාණය කොහොමද අපි ඒක කරගන්නේ? ලේසියෙන් පහසුවෙන් කරගන්නේ කොහොමද? ඊළඟට අනිත් එක තමයි අපි කාගේ හරි මෙෂර්මන්ට් එකක් අරගෙන ඇඳුම් මැහුවට පස්සේ දැන් අපේ කස්ටමර් එනවනේ ඇඳුම අරන් යන්න. එතකොට අපි බයේ ගහි ඉන්න බෑ. නේද? අපි අනිවාර්යෙන් අපිට හොඳටම සැටිස් වෙන්න ඕනේ. එයාට ඒ නිර්මාණය කරලා තියෙන ඇඳුම එයාට ඇඟේ ගානට ලස්සනට තියෙනවා කියන එක අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විශ්වාසය රැක ගන්න විදිහට ඉගෙනගෙන ඔයා ව්‍යාපාරිකාවක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ තියෙන එකම අරමුණ ඉගෙන ගන්න හැම දරුවෙක්ම ඒ මට්ටමට අරගෙන එන එක. හරි. ඉතින් ඒක මට හරි සරලයි ලේසි කියන්න පුළුවන්. මොකද මට ගොඩක් අත්දැකීම් තියෙන නිසා දරුවන් ළඟට ගිහින් උගන්වන නිසා මම දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක්ගේ මට්ටම කොහොමද? එයාට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද? එතකොට එයාට බැරි දේවල් මොනවද? ඉතින් අන්න ඒක නිසා ඉතින් ඒ දේවල් හඳුනගෙන ගුරුවරියක් විදිහට මම ඉතින් සෑහෙන කාලයක් දරුවොත් එක්ක හිටපු නිසා මට ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් එක්ක තමයි ඕගොල්ලන්ටත් මේ ක්ලාස් එක කරන්නේ. ඉතින් කියන්න ඕනේ අනිත් දේ තමයි ඉතින් අපි හැම වෙලාවෙම බලන්න ඕනේ. දැන් මම කියන්නේ ඉතාමත් සරලව මේ දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ කියලා. හරි? සරලව ඉක්මනින් කරන්නනේ අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් එතෙන්දී අපිට දැන් අපි භාවිතා කරන දේවල්. හරි දැන් අපි ඇඳුමක් මහන්න ගියාම අපි විවිධ දේවල් භාවිතා කරනවානේ. ඉතින් ඒවත් මහා සංකීර්ණ විදියට නැතුව ඉතාමත් සරලව අඩු වියදමකින් ඔයා දැන් ෂොප් එකක් ඕපන් කරනවා නම් අඩු වියදමකින් ඔයාට ඒක කරගන්න හැකියාව තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයා උපයන මුදල් මත ඒක තව ඔයාට වර්ධනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. නමුත් අපි පුංචිම තැනකින් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන එහෙම කරගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට මේ මාස 10ක කෝස් එකක් විදිහට තමයි මම මේ පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මාස 10න් ඇත්තටම මගේ ෆිසිකල් ක්ලාස් වල මාස 14ක කෝස් එකක් තමයි යන්නේ. හරිද? දැන් මම මේ ඔන්ලයින් ක්ලාස් එක මාස 10කට දාලා තියෙන්නේ. මොකද සමහර පාඩම්, ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරන සමහර පාඩම් අර අපිට කලින් ක්ලාස් එකක රෙකෝඩින් එකක් විදිහට සමහර දේවල් දෙන්න පුළුවන්. හැබැයි එතෙන්දි වරදවා හිතන්න එපා. මම හැමදාම මේ විදිහට ඔයගොල්ලොත් එක්ක ක්ලාස් එකට ජොයින් වෙනවා. හරිද? ජොයින් වෙලා ඒ පැය දෙකක කාලයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම උගන්වනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ ගුරුවරයා කියන එක අහගෙන ඉන්නව නෙමෙයි. ගුරුවරයා කියන එක අහගෙන ඉන්න එක ඉගෙන ගැනීමක් කියලා මම හිතන්නේ. ඉතින් ඒක නිසා ගුරුවරයා කියනවා, ඔයා ඒක කරනවා, ඔයා තර්ක කරනවා, ඔයාට ගැටලු තියෙනවා නම් අහනවා. ඔයාට ඒ සම්බන්ධයෙන් තව ඒ කියන්නේ ඇඳුම් මෝස්තර කිව්වහම ඉතින් ගොඩාක් තියෙනවානේ. මේක අපිට ඉවර කරන්න පුළුවන් විෂයකුත් නෙමෙයි. දැන් මාස 10කදී මට මේ තියෙන සියලුම ඇඳුම් උගන්වන්න පුළුවන් කමකුත් නැහැනේ. ඉතින් ඒක නිසා ඉතින් අපිට පුළුවන් ප්‍රමාණයට අපි බලමු. ඒ කියන්නේ දැන් ඇත්තටම මගේ ක්‍රමේදී පුතේ ඔයගලන්ට මම දැන් ක්‍රමේ කියලා දුන්නාට පස්සේ ඒ ඔස්සේ හිතන්න ඕනි. තව මොනවද මට මේකෙන් කරන්න පුළුවන් නිර්මාණ. දැන් නිකන් උදාහරණයක් විදියට හිතමු අපි ටයිට් ස්කර්ට් එක ඉගෙන ගන්නවා කියලා. මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට ටයිට් ස්කර්ට් එක ඉගෙන ගන්න ගියාම ටයිට් ස්කර්ට් එක මූලිකව ටයිට් ස්කර්ට් එක ඉගෙන ගත්තට පස්සේ මේකට පොකට් දාලා මහන්න පුළුවන්. බොක්ස් ප්ලීට් තියලා මහන්න පුළුවන්. මේකෙන් A-line ස්කර්ට් එක හදා ගන්න පුළුවන්. මේකෙන් සාරියට අඳින අන්ඩර් ස්කර්ට් එක හදා ගන්න පුළුවන්. එතකොට මේකෙන් ෆිෂ්ටේල් ස්කර්ට් හදන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවානේ. එක පාඩමකින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරිද? අන්න ඒ ක්‍රමයට තමයි මම උගන්වන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ප්ලේයර්ස් ආයේ පාඩම ගමුකෝ. එතකොට ප්ලේයර්ස් ආයේ පාඩමේදී ප්ලේයර්ස් ආය අපිට ඉනට විවිධ ප්‍රමාණයට රැලි තියලා ඉනේ ගානට එහෙම මහන්න පුළුවන්. ඊළඟට ප්ලේයර්ස් ආයේ තියෙනවා හාෆ් ප්ලේයර්ස් සහ ෆුල් ප්ලේයර්ස් කියලා දෙකක්. හරිද? අඩ රවුම්ස් ආයේ රවුම්ස් ආය. ඊට පස්සේ ඒකෙනුත් ආයේ පැටර්න් යනවා. ඒ මොනවද? එතකොට
wrap around skirt එක කොහොමද හදාගන්නේ? ඊළඟට tail skirt එක කොහොමද හදාන්නේ? tail skirt එක අපිට half layer එකකින් කරගන්නත් පුළුවන්, full layer එකකින් කරන්නත් පුළුවන්. එතකොට අපි tail skirt එක ගොඩාක් අපේ party wear වලට එහෙම භාවිතා කරනවානේ. එතකොට tail skirt එක හදාන්නේ ඔන්න flared සාය පාඩමේ. ඊළඟට triangle flared. හරි? triangle flared. ඒ කියන්නේ වාටි වලට ත්‍රිකෝණ එන විදිහට කොහොමද flared සාය කපන්නේ? ඊළඟට flared සාය ඒ පාඩම ආශ්‍රයෙන් කොහොමද අපි flared අතක් නිර්මාණය කරන්නේ? හරිද? අන්න ඒ වගේ ගොඩාක් දේවල් ඒ පාඩම තුලත් ඔයා ඉගෙන ගන්නවා. ඉතින් අන්න ඒ ක්‍රමයට තමයි මගේ පාඩම් පෙළ ගැහිලා තියෙන්නේ. හරිද? එක දෙයක් දැන් A line ගවුම ඉගෙනුවා මේක A line ගවුමේ ගොඩාක් ඩිසයින් වලට අපිට යන්න පුළුවන්. එතකොට ඒව කොහොමද කරගන්නේ? ඉතින් ඒ දේවල් තමයි මේ ක්ලාස් එකේදී ඔයගලන්ට පාඩම් විදියට දෙන්නේ. එතකොට මම ඔයගලන්ට සිලබස් එකක් වෙනම හදලා තියෙනවා. එතකොට ඒ සිලබස් එකේ පාඩම් 80ක් මම මාස 10ට කරන්න පාඩම් 80ක් ලෑස්ති කරලා තියෙනවා. හරිද? එතකොට මේ පාඩම් 80යි කරද්දී තියරි ප්‍රැක්ටිකල් දෙකම අපි කරනවා. තියරි ප්‍රැක්ටිකල් දෙකම කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම ඔය කිව්වනේ දැන් ප්ලේයර් සාය පාඩම කියලා. එතකොට මම මේකේ තියරි කරද්දී හැම සායක් ගැනම ඔයාලට කියා දෙනවා. හැම සායක් ගැනම කියලා දෙනවා. ඊට පස්සේ මහද්දී ඔයගොල්ලන්ගෙන් අහලා ඔයගොල්ලෝ කැමති කොයි සායක්ද මහන්න කියලා අහලා මම මහන එක ඔයගොල්ලන්ට කියලා දෙනවා. තව මගේ කලින් ක්ලාස් වල වෙන වෙන සායවල ඒ සම්බන්ධයෙන් අහලා තිබුණොත් ඉතින් ඒවත් වීඩියෝස් දෙනවා. හරි? ඒව තව දුරටත් ඉගෙන ගැනීම සඳහා. ඉතින් යන්නේ මේ විදිහට තමයි මේ පාඩම් ටික පෙළ ගැහිලා තියෙන්නේ. මේකෙදි අපි සාරි ජැකට් වෙනකම්. ඒ කියන්නේ බ්‍රා කට් සාරි ජැකට් එකයි හයි නෙක් සාරි ජැකට් එකයි ටේලරින් ක්‍රමයට. මොකද මම බ්ලොක් මෙතඩ් එකත් සාරි ජැකට් වලදී භාවිතා කරනවා ටේලරින් ක්‍රමයක් ළමයිට කියලා දෙනවා. එතකොට මේ කෝස් එක ඔයගොල්ලන්ගේ ටේලරින් කෝස් එකක් නිසා අපි සාරි ජැකට් එකත් ටේලරින් එක හයි නෙක් එකයි ඩීප් නෙක් එකයි බ්‍රා කට් සාරි ජැකට් එක කියලා දෙනවා මේ කෝස් එක ඇතුලේ. ඊට අමතරව බ්ලවුස් වර්ග, ගවුම්, ස්කර්ට්, පෑන්ට් වර්ග, ස්කූල් යුනිෆෝම් ටික ඒ ටික ආවරණය වෙනවා. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලා බලමුකෝ තියෙන පාඩම් ටික නේද? මම ඔන්න ඉස්සෙල්ලාම පාඩම් ටික ඔයගලන්ට පෙන්නලා ඉන්නම්. මෙන්න මේ පාඩම් ටික තමයි ඔයගලන්ට මේ මාස 10 ඇතුළත ආවරණය කරන්න කියලා. හදිස්සියවත් මට මාස 10කට වඩා වැඩි කාලයක් ගියත් ඔයාගෙන් මම ක්ලාස් ෆීස් එක ගන්නෙ මාස 10ක විතරයි. හිතන්නකෝ මාස 11ක් ගියා කියලා අපිට පාඩම් ටික ඉවර කරගන්න. ඉතින් ඒත් අපි ක්ලාස් ෆීස් එක ගන්නෙ මාස 10ක් පමණයි. හරිද? හරි. ඔයගලන්ට පේනව නේද අපේ මේ සිලබස් එක මම දාලා තියෙනවා මේ වෙලාවේ. එතකොට මේකේ පළවෙනි පාඩම විදියට තියෙන්නේ A line frill සාය කියලා සායක්. ඊළඟට අපි අත් නැති මූලික බ්ලවුස් එකක් කරනවා. ඊළඟට ඒ බ්ලවුස් එකෙන්ම හරි බ්ලවුස් එක කරාට පස්සේ බ්ලවුස් එකෙන්ම A line ගවුම කරනවා. ඊළඟට ඒකෙන්ම අපි කරනවා ප්ලේයර්ඩ් අතක් දාලා A line ගවුම අර ප්‍රිල් සාය අපේ කලින් සාය පාඩමයි එතකොට අත් නැති බ්ලවුස් එකයි A line ගවුමයි සේරම එකතු වෙලා හතරවෙනි පාඩමට යද්දී ඔයාට පුළුවන් ප්ලේයර්ඩ් අත සහිත A line ප්‍රිල් ගවුම නිර්මාණය කරන්න. ඊළඟට පස්වෙනි පාඩම විදියට මම අන්ඩර්ස්කර්ට් එක දාලා තියෙන්නේ. ඊළඟට මැගී බ්ලවුස් තියෙනවා, කප්ටාන් ඩ්‍රෙස්, ප්ලේයර්ඩ් අත සහිත A line ගවුම, ඊළඟට බටර්ෆ්ලයි බ්ලවුස් එක, මැගී අත සහිත ටයිට් ගවුම, ඉනට ඉලාස්ටික් දැමූ මැගී අත සහිත ගවුම. ඒ කියන්නේ මැගී අත තමයි එතෙන්දී අපි බේසික් මේ විදිහට කරන්නේ. දෙවෙනි පාඩම විදිහට යන්නේ මැගී බ්ලවුස් එක. ඒ සම්බන්ධයෙන් තමයි ඊතුරු පාඩම් ටික යන්නේ. හරිද? එතකොට ගොඩක් නිර්මාණ ඔයාට ඒ තුල ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයා හිතන්න ඔයාට බේසික් ටිකයි ඒකෙම පැටර්න් නිර්මාණයි දෙකම මේ කෝස් එක ඇතුලේ දෙකම යනවා. හරි? මූලික ඇඳුම් ටික විතරක් නෙමෙයි යන්නේ. මූලික ඇඳුනුයි ඒ සම්බන්ධයෙන් තව ඔයාට කරන්න පුළුවන් නිර්මාණ. ඊළඟට මම තුන්වෙනි පාඩමට ගිහින් තියෙන්නේ ඩාර්ට් බ්ලවුස් කියලා. නැත්නම් අපි A line බ්ලවුස් කියලා කියන්නේ. එතකොට A line බ්ලවුස් එකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි? ගොඩාක්ම ඉගෙන ගන්න තියෙන පාඩමක් තමයි මේ ඩාර්ට් බ්ලවුස් එක. එතකොට ඒකෙන් අපි ගවුම් නිර්මාණ වෙනකන් ඒ පාඩම විහිදෙනවා. ඊළඟට බලන්න ඊළඟට තියෙන්නේ ප්ලේයර්ඩ් සාය පාඩම.
එතකොට ප්ලේයර්ඩ් සාය ඒ කියන්නේ හාෆ් ප්ලේයර්ඩ් සාය ඉනේ ගානට කොහොමද කපන්නේ? ඉනට මදක් රැලි සහිතව කොහොමද කපන්නේ? ඊළඟට ඉනට ගොඩක් රැලි දාලා මහන්නේ කොහොමද? ඊළඟට ෆුල් ප්ලේයර්ඩ් එකත් ඒ විදිහටම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ට්‍රෑන්ගල් ප්ලේයර්ඩ් ඊළඟට ටේල් සාය රැපරවුන්් සාය ඊළඟට ප්ලේයර්ඩ් සාය යොදපු ගවුම අන්න ඒ විදිහට බලන්න ඔන්න ඔය විදිහට දිගටම අපේ සිලබස් එක ඔයගලන්ට පේනවා ඇති. එතකොට මේ ඔයගලන්ට ෆෝන් එකෙන් බලන්න පුළුවන් ඕන ස්ක්‍රීන් ෂොට් එකක්. හරි. ඒකේ ඔයගලන්ට අර මේ ප්‍රමාණය විශාල කරලා බලන්න පුළුවන්. ඉතින් ওই විදිහට පාඩම් 80ක් දක්වා දැන් ඔයගොල්ලෝ ක්ලාස් එකට දිගටම සහභාගී වෙනකොට අපි ක්ලාස් ෆීස් ගෙව්වට පස්සේ ඔයගලන්ට සිලබස් එක දානවා. අද මම පොඩි හඳුන්වා දීමක් පමණයි කරන්නේ. මෙන්න මේ විදිහට බලන්න. එතකොට ෂර්ට් බ්ලවුස් ස්මෝක් ගවුම ෂර්ට් ගවුම ඉන වෙන් කළ ෂර්ට් ගවුම ওই විදිහට ප්‍රින්සස් ලයින් ගවුම් ප්‍රින්සස් ලයින් ප්ලේයර්ඩ් ගවුම් ටයිට් ගවුම් ඉතින් ඒ විදිහට යනවා. දැන් නයිට් ඩ්‍රෙස් කරන්න ගියාම නයිට් ඩ්‍රෙස් වලත් ගොඩාක් මේ නයිටි ඒ කියන්නේ මෝස්තර කරනවා. හරිද? ඉතින් මේ හැම දෙයක්ම තාම මම පොත නිර්මාණය කරන්න හැටි පෙන්නුවේ නැහැ. එතකොට මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට කොච්චර කල් ගියත් අවුරුදු ගණනාවක් ගියත් ඕගොල්ලෝ ගාව නෝට්ස් තියෙනවා. හරිද? දැන් නැත්තම් ඇත්තටම ක්ලාස් එකක දරුවෙක් ඉගෙන ගත්තට පස්සේ ටික දවසක් යනකොට මේක කරන්න නැතුව ඉන්නකොට අමතක වෙනවනේ. ඉතින් ඕගොල්ලන්ට එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගාව පොතක් තියෙනවා, ටියුට් එකක් තියෙනවා. ඊට අමතරව මගේ ක්ලාස් වල මම රෙකෝඩින් දෙන්නේ ඕගොල්ලන්ට හැමදාටම තියාගන්න පුළුවන් වෙන්න ඕනම කාලයක් බලන්න පුළුවන් වෙන්න. ඕගොල්ලන්ගේ ෆෝන් වල මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා රෙකෝඩින් එක ඩිලීට් වුණොත් මිසක් මේ රෙකෝඩින් ඩිලීට් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම ඕගොල්ලන්ට ඒ කරන පාඩම් ටිකක් මේ ෆොටෝස් විදියට දානවා බලන්න. එතකොට මේ තියෙන අර අපේ A-line frills ආය බලන්න හරිම ලේසියෙන් මහන්න පුළුවන් සායක්. ඉතින් ඒකෙදි මම සයිස් chart එක්කම ඔයගලන්ට ඒක කියලා දෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ sleeveless blouse එක. එතකොට ඔය තියෙන්නේ ප්ලේයර්ඩ් සායක්. මේ තියෙන්නේ කප්ටාන් ඩ්‍රෙස් එක. ඊළඟට මේ තියෙන්නේ මැගී බ්ලවුස් එක කරාම ඒ සම්බන්ධයෙන් කරන මම ගවුමක් තමයි ඒක. මේ තියෙන්නේ අපේ A-line ගවුමක් නැෂනල් කොලර් එක දාලා ප්ලැකට් දාලා මහපු A-line ගවුමක්. ඊට පස්සේ මේ ඩාර්ට් බ්ලවුස් කියලා මම අර පාඩමක් කිව්වේ ඩාර්ට් බ්ලවුස් කියලා කරන්නේ. එතකොට අන්නේ ඩාර්ට් බ්ලවුස් එක කරාම ඔයගලන්ට ඒ ගවුම කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ෂර්ට් බ්ලවුස් එක ආශ්‍රයෙන් කරන ෂර්ට් ඩ්‍රෙස් එක. එතකොට මේ කුර්තා টොප් එකක්. මේක නම් ඔයගොල්ලෝ මගේ YouTube channel එකේ දකින්න ඇති. මගේ YouTube channel එකෙත් ඔයගලන්ට බලන්න ගොඩක් පාඩම් තියෙනවා. එතකොට මේකත් කප්ටාන් ඩ්‍රෙස් එකක්. එතකොට මේ තියෙන අපේ ටයිට් ස්කර්ට් එක. එතකොට මේ තියෙන්නේ කුර්තා টොප් එකක්. අර මම කලින් එකත් කිව්වේ කුර්තා টොප් එකක්නේ. එතකොට මේ තියෙන්නේ දැන් මේ ගවුමත් ඔයගොල්ලෝ දැකලා ඇති YouTube එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ උරපටි දාලා මේ වගේ තට්ටු සාය දාපු ගවුම් කොහොමද නිර්මාණය කරන්නේ? එතකොට මේ විදිහට ළමා ගවුම් ඉතින් අපිට ඇත්තටම ළමා ගවුම් නම් ටිකයි ගොඩක් කෙරෙන්නේ ලොකු ගවුම් ලොකු ඇඳුම් තමයි අපි වැඩිපුරම කරන්නේ. එතකොට මේ තියෙන්නේ රැංග්ලර් අත දාලා මහන ගවුමක්. ඒකෙදි මම කෑලි සාය තමයි ඒකේ සාය විදියට යොදාගත්තේ. ඉතින් මේකත් තට්ටු දෙකට මහලා තියෙන ගවුමක්. හරිම ලේසියෙන් මහන්න පුළුවන්. මේක සාමාන්‍ය ක්ලාස් අඳින්න දරුවන්ට මහන්න පුළුවන්. නැත්නම් ප්‍රෙග්නන්ට් කෙනෙකුට අඳින්න උනත් ඒ ගවුම නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ නයිටියක්. මේකත් මම YouTube එකේ දාලා තිබුණ එකක්. මේකත් අපේ টොප් එකක්, කුර්තා টොප් එකක්. එතකොට සාරි ජැකට්. එතකොට මම කිව්වා බ්‍රා කට් සාරි ජැකට් එකේ ඩීප් නෙක් එකයි හයි නෙක් එකයි දෙකම ඔයගලන්ට මේ මාස 10 කෝස් එක තුල මම කරනවා.
අතන සාරි ජැකට් එක ඔයගොල්ලෝ ඉගෙන ගත්තත් ඒක ආයි නැවත සැකසීමක් නැහැ. ප්‍රිටෝන් ප්‍රී සාරි ජැකට් එකක් තමයි උගන්වන්නේ. ඉතින් මේ ක්‍රමවේදය හරිම සරලයි. ඉතින් මාත් ඉන්න ඕන ওই විදිහට. එතකොට මෙන්න මේකත් ඔයගලන්ට මම YouTube එකට දාලා තියෙන ගවුමක්. මේවා ටිකක් සංකීර්ණ විලාසිතා. නමුත් ඉතාමත් සරලව කොහොමද ඒවා නිර්මාණය කරන්නේ කියලා තමයි ඔයගලන්ට උගන්වන්නේ. ඊළඟට මේ බ්‍රා මැසීමත් මම වීඩියෝ එකක් දාලා ඇති. ඉතින් ඒකෙදි නම් අපේ ඒ බ්‍රා බ්ලොක් ගන්න ඕනේ. දැන් මේ බ්‍රා මැසීම අපේ ඩිප්ලෝමා කෝස් එකට මේ අයිති නැහැ. ඒක ඔයගලන්ට වෙනම ඕනනම් හදාරන්න පුළුවන් පාඨමාලාවක්. ඒකේ මම වීඩියෝස් එවනවා. ඉතින් මේ වගේ හරිම ලස්සනට සයිස් 28 ඉඳන් 40 වෙනකන් මෝස්තර තියෙනවා, බ්ලොක් තියෙනවා. ඉතින් හරිම ලේසියෙන් කපලා මහන්න පුළුවන් බ්‍රා එකක්. බ්‍රා මෝස්තර දෙකක් ඔයගලන්ට මේ බ්‍රා කෝස් එක ඇතුලේ කරනවා. හැබැයි මේක ඩිප්ලෝමා කෝස් එකට අයිති නැහැ. ඉතින් ওই පාඩම් ටිකයි දැම්මේ. අර සිලබස් එකේ තියෙන සියලු පාඩම් මම ඔයගලන්ට උගන්වනවා. දැන් වෙලාව යන නිසා අපි පාඩම් කීපයක් තමයි ඔයගලන්ට මේ විදිහට වීඩියෝ එකක් විදිහට අරගෙන ආවේ. අපි බලමු. දැන් අපි මැහුම් ඉගෙන ගනිද්දි තව ඔයගලන්ට මම පොත හදාගන්නේ කොහොමද? මේ දේවල් පෙන්වන්නම්. තව ටියුට් ටික පෙන්වන්න තියෙනවා. දැන් මම මේ කියා දෙන්න හදන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මැහුම් ඉගෙන ගනිද්දි මේ ටේප් එක කියවීම කියන එක කරන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ ලොකු පොතක් ඔයගොල්ලන්ට සකස් කරගන්න පුළුවන්. හරිද? කෝස් එක ඉවර වෙනකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පොතක් තියෙනවා ඔයගොල්ලෝ ගාව. සියලුම නෝට්ස් තියෙනවා. හරිද? සියලුම නෝට්ස් තියෙන පොතක් තියෙනවා. එතකොට මේ පොත හදන්න ඔයා ගන්න ඕනි පිටු 200 කොටු රූල් CR පොතක්. හරිද? පිටු 200 කොටු රූල් CR පොතක් තමයි ගන්නෙ. මෙන්න පිටු 200 කොටු රූල් CR පොතක්. කොටු රූල් පොතක් වෙන්න ඕනේ. එතකොට පිටු 200ක් වෙන්න ඕනේ. නැත්නම් දැන් මෙච්චර ලොකු සිලබස් එකක් කරන්න ඔයාට ලොකු පොතක් තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ අපි මේ පාඩම් පොතේ කරගන්නේ. එතකොට දැන් මම ඔයගලන්ට අර මගේ පෝස්ට් එකක් ෂෙයා කරලා ඇති. ඒකේ තියෙනවා ක්ලාස් එකට ගන්න ඕනි දේවල්. පිටු 200 කොටු රූල් CR පොතක්, පෑන් පැන්සල්, අඩි රූල් අන්න ඒ ටික ගන්න ඕනි. ඊට අමතරව තව ගන්න ඒව තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. එතකොට පොත් තියෙන අය පොතේ මේ දේවල් ලියන්න. දැන් මෙතනින් එහාට මම පාඩමේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඇඳුම් මහන්න ඉගෙන ගන්නකොට මුලින්ම ඔයගොල්ලන්ගේ දැනුමට අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. හරි? දැන් මේවා අතහැරලා යන්න බෑ. ඒක නිසා දැන් මෙතෙන්දී ඊළඟට අනිත් දේ තමයි මේ ක්ලාස් එකේ ඉන්න පුළුවන් කිසිම දෙයක් දන්නේ නැති දරුවෙක්. මූලික කිසිම දැනුමක් නැහැ. සමහරට ඉස්කෝලේ O level A level කරලා ආපු දරුවෙක් වෙන්නත් පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ දරුවට මේ සම්බන්ධයෙන් මේ මැහුම් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඊළඟට තව අය ඇති සමහරට විවිධ ක්ලාස් වලට ගිහිල්ලා එහෙම ආපු අයත් ඇති. හරි. එතකොට ඒ අයටත් මගෙන් මොනවා හරි අද දවසේ ගන්න තියෙනවා නම් ගන්න පුළුවන්. මාත් එක දිගටම රැඳිලා හොඳ දැනුමක් ලබා ගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් අපේ ක්ලාස් එකට දිගටම සහභාගී වෙන්නත් පුළුවන්. හරි. ඉතින් තව කොටසක් බලාගෙන හිටියා මම ක්ලාස් පටන් ගන්නකන්. ටීචර් කවදද ඔන්ලයින් පටන් ගන්නෙ? ඔන්ලයින් පටන් ගන්න. ටීචර් හැමදාම ප්‍රතිකා ක්ලාස් විතරයි පටන් ගන්නෙ. එහෙම කී කියා හිටිය කට්ටියකුත් හිටියා. ඉතින් ඒ අය එතකොට ඒ අය කොහොමද ක්ලාස් එකේ දිගටම රැඳෙන දරුවෝ ඒගොල්ලෝ මගේ ක්ලාස් එකකට එන්නම් බලාගෙන හිටිය අය. හරිද? එතකොට මේ කවුරු වුණත් ඔයා මෙන්න මේ ටේප් එක කියවන්න පුරුදු වෙන්න ඕනේ. හරි? ටේප් එක කියවන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ ටේප් එකක් ගත්තාම පුතේ ටේප් එකේ අපිට තියෙනවා දෙපැත්තක ඉලක්කම්. හරි ලොකු ඉලක්කම් තියෙනවා පොඩි ඒවා තියෙනවා. ඒක ඔයා සාමාන්‍යයෙන් දන්නවා පොඩි ඉලක්කම් තියෙන සෙන්ටිමීටර් කියන ඒකකය. ලොකු ඉලක්කම් වලින් අපි කියන්නේ අඟල් කියන ඒකකේ තමයි ටේප් එකක පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මේ ටේප් එකේ මෙන්න මේ වගේ පොඩ්ඩක් පළල ටේප් එකක් ඔයගොල්ලෝ ගන්න. හරි? ටේප් ගන්න ගියාම විවිධ ටේප් වර්ග තියෙනවා. ඉතින් අර හීනි මේව ගන්න නැතුව චුට්ටක් පළල ටේප් එකක් ගන්න මම හිතනවා එතකොට ඔයාලට පහසු වෙයි.
ඊළඟට ටේප් එකක් තෝරගන්න කොටත් බලන්න සමහර ටේප් වල මේ පළවෙනි අඟල අඩුවෙන් තියෙන්නේ. හරි? පළවෙනි අඟල ඒ කියන්නේ කුඩාවට තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකත් බලන්න. ටේප් එක එක මිල ගණන් වලට තියෙනවා. සාමාන්‍ය රුපියල් 50 ඉඳන් රුපියල් 250 300 විතර වෙනකම් විවිධ මිල ගණන් යටතේ ටේප් තියෙනවා. හොඳ ටිකක් හොඳ ටේප් එකක් ගන්න. එතකොට මේ ටේප් එකේ තියෙනවා සම්පූර්ණ අඟල් ගාන අඟල් 60ක්. අඟල් 60ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා දල වශයෙන් හිතන්න ඔයාට අඟල් 60ට වැඩි අයව මනින්න එන්නේ නැහැ වගේ. නිකන් එහෙම හිතන්නකෝ. එච්චරම ඒ වගේ 60ක් වගේ අයව එන්නේත් නැහැ. ඇත්තටම මම ළමයි දහස් ගාණක් මගේ ක්ලාස් වලට ආපු අයව මැනලා තිනවා. මට 56 වගේ තමයි වැඩිම. ඒ කියන්නේ උකුල වටක් වගේ 56ක් 58ක් වගේ තමයි වැඩිම මම මැනලා තියෙන්නේ. හරි ගොඩාක් අයව මැනලත් එච්චරයි මම මැනලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තාම 60ක් වෙන කෙනෙක් මට හම්බ වෙලා නැහැ. තමයි ඉතින් ඒ වගේ අය ඇති. නමුත් අර ක්ලාස් එකකට එන දරුවෝ අතරින් මට එහෙම අයව හම්බ වෙලා නැහැ. එතකොට දැන් ඔයා දන්නවා ටේප් එකේ අඟල් 60ක් තියෙනවා. හරිද? මේකෙන් මම භාවිතා කරන්නේ අඟල් කියන ඒකකය. දැන් සමහර වෙලාවට ඔයගොල්ලෝ ඔය විවිධ YouTube වීඩියෝස් එකෙන් බලද්දි සෙන්ටිමීටර් භාවිතා කරන ඔයා දැකලා ඇති. හරි සම්මත ක්‍රමය ඒක තමයි. ජාත්‍යන්තරව සම්මතව පිළිගත්තු ක්‍රමය සෙන්ටිමීටර් තමයි භාවිතා කරන්නේ. නමුත් අපි ටිකක් ආසියාතික රටවල අය මෙන්න මේ අඟල් කියන ඒකකයට තමයි ගොඩක් වෙලාට පුරුදු වෙලා ඉන්නේ. හරි? එතකොට මම අඟල් වලින් තමයි මිමි ගැනීම, මිමි ලකුණු කිරීම කරන්නේ. ඊළඟට අපි බලමු ටේප් එකේ මෙහෙම දැන් ඔයා කඩේට රෙදි ගන්න යනවනේ. අපි ඒ ගැන කතා කරලා ඉමුකෝ. දැන් රෙදි ගන්න එපා මහන්න නේද? එතකොට අපි මහන්න රෙදි ගනිද්දී අපි කඩේට ගිහින් කියනවා අපිට රෙදි යාරයක් දෙන්න කියලා. එතකොට මේ යාරයක් කියලා කියන්නේ කොච්චරද? හරි? යාරෙට අඟල් කීයක් තියෙනවද? ඒක දන්න අය ගොඩක් අය ඇති. කවුරු හරි මට පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියන්න බලන්න යාරයකට අඟල් කීයක් තියෙනවද කියලා. 36ක්. 36ක් තියෙනවා. හරි. ඔන්න යාරයකට අඟල් 36ක් තියෙනවා. අපි මේව හැමදාම කතා කරන්නේ නැහැ. ඒක නිසා අපි අද දවසේ මේ පොඩ්ඩක් කතා කරලා ඉමු. යාරයකට අඟල් 36යි. ඊට පස්සේ ඔන්න අපි රෙදි යාරයක් කියන්නේ 36යි කියලා දාන්නවා. එහෙනම් යාර භාගයක් කියන්නේ කොච්චරද? අඟල් 18යි මිස්. අඟල් 18යි. ඒ කියන්නේ 36 දෙකෙන් බෙදනවා නේද? 18යි. යාර කාලක් කියන්නේ අඟල් 9යි. යාර කාලක් කියන්නේ අඟල් 9යි. හරිද? යාර කාලක් කියන්නේ අඟල් 9යි. දැන් අපිට ඇත්තටම කඩේකින් යාර කාලක් ගන්නත් බැරි තරම්. නේද? යාර කාලක් ඉල්ලුවට දෙන්නේ නැහැ. භාගයක් ගන්න කියනවා. හරි? එහෙනම් යාර කාලක් කියන්නේ අඟල් 9යි. ඊට පස්සේ යාර තුන් කාල තුන් කාලක් කියන්නේ කොච්චරද? 27යි භාගයක් මිස්. කියන්නේ 18යිනේ. අඟල් 27යි. කාලක් කියන්නේ 9යි. 27යි. 27යි මිස්. අඟල් 27යි. ඔව්. අඟල් 27යි යාර තුන් කාලට අදාළ අඟල් ගාන අඟල් 27යි. හරි? භාගයක් කියන්නේ 18යි, කාලක් කියන්නේ 9යි. ඔය දෙක එකතු වුණාමනේ තුන් කාල වෙන්නේ භාගයයි කාලයි. එතකොට අඟල් 27යි. හරිද? එතකොට ඔන්න ඔයා දන්නවා යාරයකට අඟල් 36යි, යාර කාලට අඟල් 9යි, යාර භාගයට අඟල් 18යි, යාර තුන් කාලට අඟල් 27යි, යාරයකට අඟල් 36යි. ඊළඟට අපි තව කඩෙන් රෙදි ඉල්ලන විදිහක් තියෙනව නේද? මීටර් වලින් කොහමද ඉල්ලන්නේ? මීටර් වලින් මීටර් ගාන කියනවා. අන්න හරි. මීටර් ගාන කියලාත් අපි කඩෙන් රෙදි ඉල්ල ගන්නවා අපිට. එතකොට මට කියන්නකෝ යාරයක් රුපියල් 300යි කිව්වොත් මීටරෙත් 300ට දෙනවද? නෑ මිස්. ඇයි ඒ? මීටරේට අඟල් 39ක් තියෙනවනේ. අන්න හරි. යාරයකට අඟල් 36යි මීටරේට අඟල් 39ක් තියෙනවා. නේද? මීටරේට අඟල් 39ක් තියෙනවා. කොහොමද අපි ඒක හොයාගන්නේ? ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් මීටරේට සෙන්ටිමීටර් 100යි කියන එක දන්නවනේ අපි නේද? එහෙනම් මීටරේට සෙන්ටිමීටර් 100යි ඒකෙලින්
අපි මෙන්න මේ විදිහට බලනවා නේ මේ 100 කෙලින් මේ පැත්ත හරවලා බැලුවාම 39.3ක් විතර එනවා. අපි එක කියනවා 39යි කියලා. ඒ කියන්නේ අපි එහෙනම් ඔන්න දන්නවා මීටරයක් කියන්නේ අඟල් වලින් නම් අඟල් 39ක්. එතකොට යාරයකට අඟල් 36යි මීටරයට අඟල් 39යි. යාරයකට වඩා මීටරයකට අඟල් 3ක් වැඩි. එතකොට යාරයක් රුපියල් 300යි කිව්වොත් උදාහරණයක් විදියට මීටරේ රුපියල් 300ට දෙන්නේ නැහැ. නේද? ඒක ඊට වඩා අඟල් 3ක් වැඩියෙන්නේ අපිට රෙදි දෙන්නේ. එතකොට මිලත් වැඩි. හරි. ඔන්න දැන් ඔයා දන්නවා යාරය සහ මීටරය අතර මොකද තියෙන වෙනස. ඒක තමයි මේ මිලෙහි වැඩිකමක් තියෙන්නේ කියන එක. නේද? එහෙනම් ඊට පස්සේ අපි බලමු. අපි චුට්ට ලියාගමු. යාර එකක් සමානයි අඟල් 36යි. යාර එකක් සමානයි අඟල් 36යි. පොතේ ලියා ගන්න. ඊළඟට මීටර එකක් සමානයි අඟල් 39යි. මීටරයක් කියන්නේ අඟල් 39ක්. යාරයක් කියන්නේ අඟල් 36යි. මීටරයක් කියන්නේ අඟල් 39යි. ඊට පස්සේ අපි ලියා ගමු යාර කාලක්. යාර කාලක් කියන්නේ අඟල් 9ක්. යාර භාගයක් අඟල් 18ක්. යාර තුන් කාලක් අඟල් 27ක්. ඉතින් මේකම ඔයාට මීටර් කාල, මීටර් භාගය, මීටර් තුන් කාල විදියටත් යන්න පුළුවන්. දැන් ඔයා දන්නවනේ මීටරේට අඟල් 39යි කියලා. එතකොට 39 දෙකෙන් බෙදුව වගේ තමයි මීටර් භාගයක් වෙන්නේ. නේ? 39 හතරෙන් බෙදුව වගේ තමයි මීටර් කාලක් වෙන්නේ. ඒ දෙක එකතු වුනහම මීටර් තුන් කාල ඔයාට හදා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න යාරය කියන්නේ කොච්චරක්ද? මීටරය කියන්නේ කොච්චරක්ද? යාරයට වඩා මීටරයට කොච්චරක් වැඩිද? යාර කාල භාගෙ තුන් කාල කොහොමද අපි ඒ ගැන ඔන්න අවබෝධයක් ලබා ගත්තා. හරිද? එහෙනම් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ අඟල. හරි? මේ අඟලත් ওই විදිහට බෙදෙනවා. දැන් මං කියවනේ මම මිමි ගන්නේ අඟල් වලින් කියලා. මේ අඟලත් අඟල් කාල භාගෙ තුන් කාල කියලා ප්‍රධාන කොටස් වලට බෙදෙනවා. ඊට අමතරව අටෙන් පංගු වලට බෙදෙනවා. හරිද? ඉතින් මේවා ඔයාලට ටේප් එක නවලා බෙදන්න පුළුවන්. ඒ වගේම මම ඔයගලන්ට වෙනම ඒ සඳහා PDF එකක් දෙනවා බෙදීම තියෙන එකක්. ඒකේ ඕනම ගානක් බෙදුවාම උත්තර තියෙනවා. හැබැයි මම කියන එක දුන්නට මම ඔයගොල්ලෝ ඒකට පුරුදු වෙන්න එපා. ඔයා හිතෙන් හරි බෙදලා ගන්න පුරුදු වුණාම ඔයාලට ටක් ගාලා හිතින් බෙදලා ගන්න පුළුවන්. එහෙනම් අපි මාතෘකාවක් ලියා ගමු. අඟලක් කොටස් වලට බෙදීම. අඟලක් කොටස් වලට බෙදීම. හරි. මෙන්න මම ලොකු අඟලක් ඇන්දේ. හොඳේ. ඔයගලන්ට උගන්වන්න නිසා ලොකු අඟලක් ඇන්දා. මෙහෙම ලොකු අඟල් නැහැ. හරි. ටේප් එකේ අඟල ඔයගොල්ලෝ ඊට පස්සේ බලන්න. හරි. අපි බලමු එහෙනම්. ඔන්න මේ තියෙන්නේ අපේ ටේප් එකේ තියෙන එක අඟලක් කියලා හිතන්න. මේ තියෙන්නේ එක අඟලක්. එතකොට අපි මෙන්න මෙතෙන්ට කියනවා අඟල් භාගයයි කියලා. හරිද? මෙතෙන්ට අපි කියනවා අඟල් භාගයක් කියලා. අඟල් භාගයක්.
ඊට පස්සේ මෙන්න මෙතෙන්ට අපි කියනවා අඟල් කාලයි කියලා. මෙතෙන්ට කියන්නේ 3 කාලයි. එතකොට ඔයාලට පේනවානේ මේ සම්පූර්ණ අඟල කොටස් 4කට බෙදිලා තියෙනවා. මේ 1යි 2යි 3යි 4යි. කොටස් 4කට බෙදිලා තියෙනවා. එක කොටසක් අපි කියනවා අඟල් කාලයි කියලා ප්‍රධාන කොටසක්. ඊට පස්සේ ඒකත් ආයි බෙදිලා තියෙනවා. හරි? එතකොට ටේප් එකේ එක අඟලක් කුඩා කොටස් 8කටයි බෙදිලා තියෙන්නේ. කුඩා කොටස් 8කට තමයි එක අඟලක් ටේප් එකේ බෙදිලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට අපි කියනවා 8න් 1යි කියලා. මෙන්න මෙතෙන්ට අපි කියන්නේ 8න් 1යි. එහෙනම් මෙතන 8න් 2යිනේ. 8න් 2නේ ඉතින් අපි දන්නවනේ 8න් 2 කියන්නේ අඟල් කාලයි කියලා. ඊට පස්සේ 8න් 3. මෙතෙන්ට අපි කියන්නේ 8න් 3යි කියලා. මෙතන 8න් 4. 8න් 4. ඒක තමයි අපි අඟල් භාගයයි කියලා කියන්නේ. අඟල් භාගය. ඊට පස්සේ 8න් 5. 8න් 6. 8න් 6 3 කාලයි. 8න් 7. ඔන්න සම්පූර්ණ අඟලක් තමයි 8න් 8 කියලා කියන්නේ. හරිද? මේ තියෙන සම්පූර්ණ අඟලක් කොටස් 8කට බෙදිලා. එතකොට ඔයා දන්නවා දැන් මෙන්න මේ පුංචි කොටසක් තමයි අපි මේ 8න් 1ක් කියන්නේ. පුංචි කොටස් දෙකක් අපි කියනවා අඟල් කාලයි නැත්නම් 8න් 2යි. අපි ගොඩක් වෙලාවට 8න් 2 කියන්නේ අඟල් කාලයි කියනවා. නේ? ඊට පස්සේ පුංචි කොටස් 3ක් 8න් 3යි. පුංචි කොටස් 4ක් යනකොට අපි ඒකට කියනවා 8න් 4යි. ඒ කියන්නේ අඟල් භාගයයි. ඊළඟට 8න් 5 8න් 6 තමයි අඟල් 3 කාලයි කියලා කියන්නේ. ඊට පස්සේ 8න් 7 සම්පූර්ණ අඟලක් කියන්නේ 8න් 8ක්. හරි? මෙන්න මේ විදිහට ඔයා ගාව තියෙන ඔය ටේප් එකේ අඟල් 60ක් තියෙනවනේ. ඔය 60ම ඔය වගේ චූටි චූටි ඉරි කෑලි වලින් බෙදලා තමයි තියෙන්නේ. හැම අඟලක්ම කොටස් 8 ගානේ බෙදලා තමයි තියෙන්නේ. හරිද? ඉතින් අන්නේ ටික අපි ටේප් එක කියනවා කියන්නේ මෙන්න මේක. හරි? ටේප් එකේ මෙන්න මේ 8න් පංගුව කොහොමද කියන්නේ කියලා ඔන්න ඔයා අද ඉගෙන ගත්තා. හරිද? දැන් අපිට සමහර වෙලාවට මිමි බෙදලා ගත්තම එනවා හිතන්නකො මෙන්න මෙහෙම උත්තරයක් ආවා කියලා. 9යි 8න් 3ක් ඔයා රෙදි කෑල්ල මත ලකුණු කරන්න ඕනේ. හරි? 9යි 8න් 3ක්. එතකොට ඔයා ටේප් එකේ අඟල් 9 මෙහෙම ගත්ත හැකිනේ. ටේප් එකේ අඟල් 9 ගත්තා. ඊළඟ අඟලේ කොටස් 3ක්. ඒ කියන්නේ 1 2 3. නේ? එහෙනම් 9යි 8න් 3 කියන්නේ ටේප් එකේ ප්‍රධානම අඟල් 9 ගන්නවා. ඊළඟ අඟලෙන් අර චූටි කොටස් 3ක්. අපි ඒකට කියනවා 9යි 8න් 3යි කියලා. හරි? ඔන්න තව අපිට උන් බෙදුවාම එනවා උත්තරයක්. අපි ওই මිමි බෙදනවා කියන්නේ මොකද්ද? අපි ඇඟ වටේ ගන්න මිමි 4න් බෙදලානේ අපි බ්ලොක් එකක් අඳිනකොට ලකුණු කරන්නේ. අන්න ඒකයි මම මේ බෙදනවා කියලා කියන්නේ. ඒවා ඉස්සරහදී අපි කතා කරමු. ඔන්න අපිට ආයි උත්තරයක් එනවා 11යි 8න් 5ක් ලකුණු කරන්න. 11යි 8න් 5ක් ලකුණු කරන්න. මෙන්න මම ගන්නවා ටේප් එකෙන් අඟල් 11. ඊළඟ අඟලෙන් කොටස් 5ක්. 8න් 5ක්නේ. පොඩි කොටස් 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. හරි? එහෙනම් 11යි 8න් 5 කියන්නේ 11ක් මෙතනින් ගත්තා. ඊළඟ අඟලෙන් කොටස් 5ක් ගත්තා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට ඔයා මේක ටේප් එක අරගෙන චුට්ටක් පුරුදු වෙන්න. මේක අමාරු දෙයක් නෙමෙයි. අනිත් දේ කියන්න ඕනේ සමහර ටේප් තියෙනවා මේ 8කට බෙදෙන්නේ නැතුව 16කට බෙදිලා. රූල් වල නම් ගොඩක් වෙලාවට 16ට තමයි බෙදිලා තියෙන්නේ. ටේප් වලත් එහෙම තියෙනවා. ඒ ටේප් ගන්න එපා. ඔයා 8කට බෙදිච්ච අඟල 8කට බෙදිච්ච ටේප් එකක් ගන්න ටේප් ගන්නකොට. හරි? සමහර වෙලාවට 16ට බෙදිච්ච ටේප් තියෙනවා. එතකොට ඔන්න ටේප් එක ඔයාට සාමාන්‍යයෙන් ටේප් එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හරිද? එහෙනම් ඊළඟට අපි බලමු අපි වෙළඳපොලේ රෙදි ගන්න ගියාම අපිට විවිධ ප්‍රමාණවල රෙදි තියෙනවා. මේක චුට්ටක් ලියාගෙන ඉමු. අඟලක් කොටස් වලට බෙදීම කියලා මේක ලියා ගන්න. ඒ කියන්නේ මේ විදිහට ඇඳ ගන්න ඔය කොටු රූල් පොතක් නම් කොටු
කොටු 16ක් විතර අරගෙන බෙදලා හදාගන්න. කොටු 16ක් විතර ගන්න. අඟලක් කොටස් වලට බෙදීම කියලා මාතෘකාව ලියන්න. ලියලා මේ විදියට ඇඳ ගන්න. හරි. මෙන්න මේ විදියට දැන් මෙන්න මේ පොතේ බලන්නකෝ කරලා තියෙන විදිහ. හරි. මේ වගේ ටිකක් ලොකුවට තමයි මේ අඟල ඇඳලා තියෙන්නේ. හරි. එහෙනම් ඊළඟට අපි බලමු. අපි දැන් වෙළඳපළෙන් රෙදි ගන්න ඕනේනේ. දැන් ඔන්න අපි ටේප් එක ගැන යම් අවබෝධයක් ඔයගලන්ට මේ වෙනකොට පොඩි අවබෝධයක් තියෙනවා. ඊළඟට අපි බලමු කොහොමද අපි වෙළඳපළෙන් රෙදි ගන්න ගියාම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අහලා ඇති විවිධ පළල රෙදි වර්ග තියෙනවා. හරිද? ඉතින් රෙදි ගන්නකොට තමයි ওই රෙදි ගැනත් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙන්නේ. ඇඳුම් මහන්න අපි ගිහින් රෙදි තෝරගෙන එනවනේ. එතකොට වෙළඳපළට අලුතෙන් එන රෙදි මොනවද? මේවැ රෙදි වල පළල කොච්චරක් තියෙනවද? මේ රෙදි සුදුසු වෙන්නේ කොයි වගේ ඇඳුම් මහන්නද? අන්න ඒ වගේ ප්‍රායෝගිකව ඔයාට ඒක විඳින්න පුළුවන් වෙන්නේ ඔයා ඇඳුම් මහන්ති. හරි? දැන් පොතේ සටහන් ලිව්වට පොතේ කොච්චර රූප සටහන් නැන්දත් ඔයාට රෙදි ගැන අවබෝධයක් එන්නේ නැහැ. ඒක එන්න නම් ඔයා ඇඳුම් මහන්නම ඕනේ. හරි? එතකොට මම මහන්න කියලා දෙන්න එපා. ඔයා මහන්න නේද? ඉතින් මම හැමදාම පාඩමක් වාට කරාට පස්සේ ඇඳුමක් මහලා පෙන්නුවට පස්සේ ඊළඟ සතියේ ක්ලාස් එකට එන්න කලින් ඔයත් ඒ ඇඳුම මහලා මට ෆොටෝ එකක් දාන්න ඕනේ බලන්න. හරි? එතකොට තමයි මම සතුටින් ඇවිල්ලා ආයි ඊළඟ පාඩම උගන්වන්නේ. ඉතින් ඒක නිසා මගේ ක්ලාස් වල අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කිරීම අනිවාර්යයි. ඉතින් එහෙම වුණොත් තමයි ඔයාගේ ওই හීනෙට යන්න පුළුවන් වෙන්නේ. හරි? නැතුව පොත්වල නම් සටහන් ලිව්වා කියලා පුතේ කොච්චර නෝට්ස් එකතු කරගත්තත් මේක ප්‍රායෝගික විෂයක්. ඒක නිසා මේක ඔයා ප්‍රැක්ටිකල් කරලම බලන්න ඕනේ මේක මම කරන විදිය හරිද කියන එක. එතකොට ඒක මම නිකන් ඔයාලට කරන්න කියන්නේ නැහැ. මම කරලා පෙන්නලා තමයි ඔයාලට ඒක කරන්න කියන්නේ. හරි? මම ඔයාලට කියලා දීලා පොතේ ලකුණු කරලා රෙදි කපලා මහලා සේරම කියලා දීලා රෙකෝඩින් එකකුත් දීලා මං කියනවා ඔයත් මහන්න කියලා. හරි? ඉතින් ඒක නිසා ඒක අවංකව කරන්න. මොකද අපේ ෆිසිකල් ක්ලාස් එකක නම් දරුවන්ට මහගෙන එන ඇඳුම් මට ගෙනහලා පෙන්නන්න පුළුවන්. මේ ඇඳුම් වල කන පිටපැත්තයි කර කොහොමද මහලා තියෙන්නේ? කර නීට් එකට මහලා තියනවද? වාටි ඇද වෙන්නේ නැති වෙන්න මහලා තියනවද? හැමදේම මම බලනවා. නමුත් මට ඔන්ලයින් ක්ලාස් එකක දරුවෙකුට ඒ දේ කරන්න අමාරුයි. හරි? ඔයගොල්ලෝ දාන ෆොටෝ එකක් තමයි මට බලන්න පුළුවන් සහ ඔයගොල්ලෝ ගැටලුවක් ආවහම ටීචර් මෙන්න මෙතන මට මෙහෙමයි එන්නේ කියලා මගෙන් අහන්න ඕනේ. හරි? ඒකයි මං කිව්වේ ගුරුවරයා කියලා දෙන එක අහගෙන හිටියට ළමයෙකුට ඉගෙන ගන්න බෑ. ළමයාත් ප්‍රශ්න කරමින් ගුරුවරයාගෙන් අහගෙන තමයි මේ වැඩේ කරගන්න ඕනි විශේෂයෙන්ම මේක ප්‍රැක්ටිකල් විෂයක් නිසා. එතකොට පුතේ දැන් මෙන්න මේ අපි වෙළඳපළට ගිහින් රෙදි ගන්නකොට අපිට වෙළඳපළේ තියෙනවා විවිධ පළල රෙදි වර්ග. ඔයා අහලා ඇති 36 පළල, 45 පළල, 60 පළල, 72, 90, 110 ඔය වගේ විවිධ පළල රෙදි ගැන ඔයාට යම් අවබෝධයක් ඇති. හරි? ගොඩාක් නැති වුණත් ඔය 36 පළල, 45 පළල, 60 පළලවත් දන්නව ඇති. හරිද? එතකොට අන්නේ රෙදි වලින් අපි 36 පළල කියන්නේ මොනවද? 36 පළල රෙදි කියලා කියන්නේ පොප්ලින් රෙදි අපි ලයිනින් කරන්න එහෙම ගන්නෙ නේද? පොප්ලින් රෙදි වලට අපි කියනවා 36 පළල කියලා. තව ඔය පිජාමා රෙදි කියලා තියෙනවා, ලේස් මොනවාද මල් පීස් රෙදි තියෙනවා. ඒ වගේ විවිධ රෙදි වර්ග තියෙනවා 36 පළල. හරි? ඔය ඔයගොල්ලෝ කියන්නේ චීත්ත රෙදි. අන්න ඒ රෙදි තියෙන්නේ 36යි. ඉතින් මෙන්න මේ 36 පළල රෙදි අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ එක්ක ගෙදරට අඳින ඇඳුම් මහන්න නැත්තම් යට ඇඳුම් මහන්න ඒ වගේ වට තමයි නැත්නම් ලයිනින් වලට තමයි යොදාගන්නේ. හරිද? මම යට ඇඳුම් කියලා අදහස් කරේ සාමාන්‍යයෙන් අන්ඩර්ස්කර්ට් මහන්න ගන්න අපි ඒ වගේ රෙදිනේ. ඒක නිසා. එතකොට ඔන්න 36 පල්ල රෙදි වලින් ඔයා දැන් දන්නවා අපිට සාමාන්‍ය ඇඳුම් මහලා පාරේ ඇඳගෙන යන්නේ නැහැ කියන එක. නේ? ලයිනින් කරන ඒවට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් 45 පළල රෙදි ගන්න. එතකොට 45 පළල රෙදි
ලේස් කොටන් කියලා. ඒක ලේස් කොටන් නෙමෙයි. ඒකේ හරි වචනේ ග්‍රේස් කොටන් කියන එක. නමුත් අර ගොඩක් දෙනා මේ භාවිතා කරන්නේ ලේස් කොටන් නිසා මමත් ඒ වචනේ කියන්නම්. නැත්තම් ඒ රෙදි පීස් වල එන්නේ ග්‍රේස් කොටන් කියලා තමයි ඒ නම එන්නේ. හරිද? එතකොට මෙන්න මේ ලේස් කොටන් රෙදි 45 පළල තියෙනවා. තව ඒ වගේ 45 පළල රෙදි තියෙනවා. හරිද? එතකොට ඒව ඔයගොල්ලන්ට හොඳ ඇඳුම් මහන්න ගන්න පුළුවන්. ඊළඟට තියෙන 60 පළල රෙදි. එතකොට 60 පළල රෙදිත් අපි ගන්න හොඳ ඇඳුම් මහන්න. ඔයගොල්ලෝ ගොඩාක් වෙලාට දැන් ඔය මේ දවස්වල ගවුම් මහන්නේම භාවිතා කරන රෙදි ගොඩාක් ඒවා 60 පළල. හරි. ඊළඟට අපි කලිසම් එහෙම මහන්න ගන්න රෙදි පෑන්ට් වර්ග මහන්න ගන්න රෙදි 60 පළල. හරි. විශේෂයෙන් විස්කෝස් තියෙනවා, ඔය ඉතාලියන් ක්‍රෂ් තියෙනවා, මාෂා ඔය වගේ එක එක නම් වලින් හඳුන්වන රෙදි වර්ග තියෙනවා. ඉතින් වෙළඳපළට නිතරම අලුත් රෙදි එකතු වෙනවා. එතකොට ඔයා මේ රෙදි ගැනත් ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නිතරම අපි ගිහින් බලන්න ඕනේ මොනවද දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන රෙදි. ඒ රෙද්දේ ස්වභාවය කොහොමද? ඇදෙන එකක්ද? කොටන් එකක්ද? ඒ වගේ එහෙම ගොඩක් දේවල් තියෙනවා. හරිද? එතකොට ඔය 36 45 60 තමයි අපි ගොඩක් වෙලාවට ඇඳුම් මැසීම සඳහා භාවිතා කරන්නේ. එතකොට 90 පළල රෙදි මොනවටද ගන්නෙ? හරි? 90 පළල රෙදිත් අපිට තියෙනවනේ වෙළඳපොලේ. ඒවා අපි ගොඩාක් වෙලාවට යොදාගන්නේ බෙඩ් ෂීට් වලට. හරි? බෙඩ් ෂීට් මහන්න තමයි 90 පළල ගන්නෙ. ඊට අමතරව තියෙනවා 110. හරි? ඒව අපි ගන්නේ කර්ටන් මහන්න. එතකොට අපි ඒව ගැන කතා කරන්න ඕනේ අපි ඇඳුම් මැසීම කරන නිසා. හරිද? එතකොට ඒ අතරේ මම කියන්නම් කර්ටන් ගැන කතා කරපු නිසා මගේ කර්ටන් කෝස් වෙනම තියෙනවා. ඉතින් ඒව පටන් ගන්න කාලේට ඔයගලන්ට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? එතකොට මේ මැහුන් ඩිප්ලෝමා කෝස් එකේදී ඔයගලන්ට ඇඳුම් මහන්නනේ තියෙන්නේ. එතකොට ඒවට 36 45 සහ 60 පළල රෙදි තමයි ඔයා භාවිතා කරන්න ඕනේ. ඊළඟට රෙද්දක් ගත්තම රෙද්දක දිග පැත්තකුයි පළල පැත්තකුයි තියෙනවා. හරි? අපේ මේ ඇඟෙත් එහෙම තියෙනවා. නේ? අපේ මේ ඇඟෙත් තියෙනවා දිගයි පළලයි කියලා දෙපැත්තක්. රෙදිවලක් තියෙනවා. එතකොට මෙන්න මේ රෙදිවල තියෙන දිග පළල පැති දෙක අපි හඳුනගෙන ඒ අනුව තමයි අර අපි ශරීරයෙන් ගන්න මිනුම් රෙද්ද මත ලකුණු කරන්නේ. හරි? දැන් අපි ශරීරයෙන් උස මිමි අරගෙන රෙද්දේ පළල පැත්තට ලකුණු කරන්නේ නැහැ. තේරුණාද? රෙද්දේ පළල පැත්තට උස මිමි ලකුණු කරන්නේ නැහැ. උස මිමි ලකුණු කරන්නේ රෙද්දෙත් උස පැත්තටම තමයි. එතකොට අපේ ශරීරයෙන් ගන්න පළල මිමි ලකුණු කරන්නේ රෙද්දේ පළල පැත්තට. හරි? මම දැන් රෙද්දක් අරගෙන ඔයගලන්ට පෙන්නන්නම් ඒක. අන්න ඒක ඒ විදිහට වෙන්න ඕනේ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා අපිට ඔක වෙනස් කරන්න වෙන වෙලාවල්. බෝඩර් තියෙන රෙදි නේද? ඊළඟට ඔය ස්කැලප් වගේ ගිය රෙදි, කට්ලෝන් රෙදි එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ රෙදි වලදී අපිට ඔය කියන කතාව වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි අනිත් වෙලාවට අනිත් හැම විටම උස මිමි උස පැත්තටත් පළල මිමි පළල පැත්තටත් ලකුණු කළ යුතුමයි. හරි? එතකොට තමයි ඔයාගේ අතින් ලස්සන ඇඳුමක් මැහෙන්නේ. ලස්සන නිමාවක්. අපි ඇඳුමක් මැහුවාම මේ මම ඇඳුමක් මැහුවාන් පස්සේ ඒක ආයි ගලව හදන්න බෑ. ඒක කැතයිනේ. ඒකයි මං කිව්වේ ඔයාගේ කස්ටමර් එනකොට ඔයා බයේ ගැහි ඉන්න බෑ කියලා. හරි? ඇඳුම එයාට ඇඳාම අර වාව් කියන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. එතකොට ඔයාට කෙලින්ම ඔයාගේ මැහුම් කුලියක් කියලා ගාන ගන්න පුළුවන්. නැත්නම් එයාගේ මූණ අවුල් වුණොත් ඔයාට ගානක් කියන්නත් බෑනේ. ඉතින් ඒක නිසා එහෙන් මෙහෙන් රැලි නැති වෙන්න ලස්සනට ඇඳුම් මහන්නයි පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු රෙද්දක දිග පැත්ත පළල පැත්ත කොහොමද ගන්න කියලා. ඊළඟට රෙද්දක තියෙනවා ඒ වගේම හොඳ පිටක් සහ කන පිටක්. හොඳ පිටක් සහ කන පිටක් තියෙනවා. දිග පැත්තක් සහ පළල පැත්තක් තියෙනවා. ඔන්න මම රෙදි කෑල්ලක් ගත්තා. මේකත් ලේස් කොටන් කියන රෙද්දක්. හරිද? ඔන්න මේ තියෙන්නේ හොඳ පිට. මේ තියෙන්නේ රෙද්දේ හොඳ පිට. එතකොට මේ රෙද්දේ කන පිට මේ පැත්තට තියෙනවා. එතකොට ඒක නම් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා කන පිට සුදු පාටට තමයි තියෙන්නේ මේ රෙද්දේ. මේක අර
කොටන් ගතිය වැඩි රෙද්දක්. නමුත් සමහර රෙදි වල එහෙම හොයන්න බෑ. හරි. එතකොට අපි හොයා ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා සමහරවල් රෙදි වල මෙන්න මේ බලවාටි මම මේකට කියන්නේ බලවාටි කියලා විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට මෙන්න මේ බලවාටිය දිගේ අපි මෙන්න මෙහෙම අල්ලගෙන යනකොට අර ඒකේ සිදුරු තියෙනවනේ. සමහර බලවාටි වල නෑ හැබැයි හොඳේ. තියෙන ඒවා බලන්න. මෙහෙම ඇල්ලුවාම අතට කටු කටු වගේ ඇනෙන පැත්ත. අතට කටු කටු වගේ ඇනෙන පැත්තක් එනවනේ. ඒ පැත්ත හොඳ පිට. කටු ඇනෙන පැත්ත හොඳ පිට. හරි එහෙම මතක තියාගමු. මේක ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ තනි පාට රෙදි වලින් ඇඳුම් මහද්දී. තනි පාට රෙදි කපන්න ගියාම ඔන්න ඉතින් කල්පනා කරනවා හොඳ පිට කොයි පැත්තද ඒ පැත්ත කන පිටද දන්නේ නැහැ. ඔහොම කිය ළමයි කියනවා සමහරවල් ටීචර් මේ ගොඩක් වෙලා යනවා සමහරවල් රෙදි පැත්ත හොයාගන්න කියලා. හරි. මෙහෙම අතට දැනෙනවා නම් පොතේ මේ පැත්ත හොඳ පිට කියලා ගන්න. කන පිට පැත්තේ අතට මෙහෙම දැනෙන්නේ නැහැ. හරි ඒ සිදුරු තියෙනවා නම් පුළුවන්. සමහර රෙදි වල එහෙමත් නැහැ. හොඳේ. හා. එතකොට හිතන්නකෝ මෙහෙම හරි මේක මෙහෙම කියන එක හරි නැතුව ඇති ඒ වුණාට ඉතින් ප්‍රායෝගිකව වෙන කරන්න දෙයක් නැති නිසා මම කියනවා මෙතන බලවාටියේ සිදුරුත් නැත්තම් හරියටම හොඳ පිටයි කන පිටයි හොයාගන්නත් බැයි නා. හරි මෙච්චර බලලා හොයාගන්නත් අමාරු නා. ඔයා ඒක හිතන්න එපා. ඔයා ඇඳුම වහන්න. ඇඳුම මහන්න. හරි අපිට මෙච්චර බලලා හොයන්න බැයි නම් මහල ඉවරුණාම ඇඳයි යද්දී ඔක කොහොමද පේන්නේ නේද? ඉතින් ඒක නිසා බලන්න ඉස්සෙල්ලා හොයලා බලන්න පුළුවන්ද බැයි නම් ඒක ගැන වද වෙන්න එපා. හරි? ඒක ගැන හිතා කාලේ නාස්ති කරගන්න එපා. ඇඳුම කබල මහන්න. මැහුවට පස්සේ කොහොමත් කන පිට ඉතින් මැහුම් ආසි ටික තියෙනවනේ. ඉතින් ඒ විදිහට රෙද්දේ හොඳ පිටයි කන පිටයි ඔන්න හොයාගන්න. ඊළඟට දැන් මෙන්න මේ මගේ අතේ තියෙන රෙද්ද 45ක් පළල රෙදි කෑල්ලක්. මම මේ අල්ලගෙන ඉන්නේ බලවාටිය දිගේ මේ බලවාටිය ළඟින් තමයි මම මේ රෙදි කෑල්ල මෙහෙම අල්ලගත්තේ. හරිද? බලවාටි දෙකෙන් තමයි මම අල්ලගෙන තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ රෙද්දේ පළල. මේ තියෙන්නේ රෙද්දේ පළල. මේ තියෙන්නේ රෙද්දේ දිග. අර බලවාටිය දිගේ පල්ලෙහාට තියෙන්නේ රෙද්දේ දිග පැත්ත. මේ තියෙන රෙද්දේ දිග පැත්ත බලවාටිය දිගේ පහළට අපි රෙද්දේ දිග පැත්ත ගන්නවා. බලවාටි දෙක අතර පරතරයට අපි කියනවා රෙද්දේ පළල කියලා. හරිද? එහෙනම් මේ තියෙන්නේ පළල. මේ පළල පැත්තේ යම් ඇදීමක් තියෙනවා. මෙන්න මෙහෙම රෙද්ද ඇද්දාම මෙහෙම ටිකක් ඇදෙන සුළුයි. හරි පළල පැත්ත. මේ පැත්ත අපි රෙද්දේ දිග පැත්තනේ කිව්වේ. නැත්නම් උස පැත්තනේ. ඒ පැත්ත ඇදෙන්නේ නැහැ. ඒ පැත්ත හරිම ශක්තිමත්. හරි? ඒ පැත්ත හරිම ශක්තිමත්. ඒ පැත්ත ඇදෙන පැත්තක් නෙමෙයි. ඒක නිසා දැන් අපි මම මිමි ගන්නත් කියලා දුන්නාට පස්සේ ඔයා බලන්න පළල මිමි පළල පැත්තටත් උස මිමි උස පැත්තටත් රෙදි කැපීම කරන්න ඕනේ. අපි බ්ලොක් එකක් භාවිතා කරලා කැපුවත් ටේලරින් ක්‍රමයට කැපුවත් ඒ විදියටයි මේ රෙදි කපා ගැනීම කරන්නේ. හරිද? එහෙනම් දැන් අපි බලමු. ඔන්න ඔයා දැන් රෙද්දේ දිග පළලක් දන්නවනේ නේද? ඕනනම් පොඩි මෙන්න මෙහෙම පොඩි සටහනක් දාගන්න. මෙන්න රෙදි කෑල්ල මෙන්න මේ විදිහට මම රෙදි කෑල්ලක් ඇඳගත්තා. මේකේ දෙපැත්තේ මම බලවාටි දෙක ලකුණු කරනවා මේ විදිහට. මේ තියෙන්නේ රෙද්දේ පළල පැත්ත. මේ තියෙන්නේ රෙද්දේ දිග පැත්ත. මේ තියෙන්නේ රෙද්දේ දෙපැත්තේ බලවාටි දෙක. එතකොට මේ බලවාටි දෙක අතර පරතරයට අපි කියනවා රෙද්දේ පළල කියලා. බලවාටිය දිගේ පහළට තියෙන්නේ රෙද්දේ දිග පැත්ත නැත්නම් රෙද්දේ උස පැත්ත. එතකොට වෙළඳපළේ තියෙන රෙදිවල පළල ගැන කතා කරොත් 36 පළල රෙදි තියෙනවා 45 පළල රෙදි තියෙනවා 60 පළල රෙදි තියෙනවා.
එතකොට මේවා අපි ඇඳුම් මැසීම සඳහා භාවිතා කරනවා. මෙන්න මේවා ඇඳුම් මැසීම සඳහා භාවිතා කරනවා. ඔය අතරේ පුතේ ඔයගලන්ට මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් මට මේ chat එකට දාන්න මම බලලා උත්තර දෙන්නම්. 36 45 සහ 60 පළල රෙදි අපි ගන්නවා මොනවටද? ඇඳුම් මැසීම සඳහා. අපේ ඇඳුම් නිර්මාණ සඳහා තමයි මෙන්න මේ රෙදි භාවිතා කරන්නේ. එතකොට තව අපි කිව්වා සාමාන්‍යයෙන් මේ අතරත් තව පළල ප්‍රමාණ තියෙනවා. හොඳේ. දැන් මේ 60 පළලට අමතරව සාමාන්‍යයෙන් 56 58 වගේ රෙදිත් තියෙනවා. ඔය ලිනන් වගේ රෙදි ටිකක් 60ක්ම නැහැ. ඒ වගේ 72 තියෙනවා. එතකොට මම මෙතන ලියනවා 90 පළල සහ 110 පළල. එතකොට මෙන්න මේවා 110 සමානලට 120ක් තියෙනවා. 110 120 අපි සාමාන්‍යයෙන් කර්ඩ් මහන්න ගන්නේ. එතකොට 90 පළල. 90 පළල අපි ගොඩාක් වෙලාට බෙඩ්ෂීට් මහන්න තමයි ගන්නෙ. කර්ඩන් වලට යනවා. මේවා ගන්නෙ කර්ඩන් හදන්න. හරි? එතකොට ඇඳුම් මහන්නේ නෑ ඒ රෙදි වලින්. එහෙනම් අපි මෙතන ලියමු බෙඩ්ෂීට් සහ බෙඩ්ෂීට් සහ තිර රෙදි සඳහා. තිර රෙදි සඳහා මෙන්න මේ රෙදි වර්ග අපි යොදා ගන්නවා. හරි. එහෙනම් දැන් ඔයා දන්නවා කොයි වගේ රෙදිද අපි දැන් රෙදි කොහොමද අපි වෙළඳපළට ගියාම අපි රෙදි ගන්නෙ කොහොමද? වෙළඳපළේ තියෙන රෙදි වල පළල ප්‍රමාණ, රෙද්දේ දිග පළල දැන් ඔන්න යම් අවබෝධයක් ඔයාට තියෙනවා. දැන් අපි බලමු කොහොමද අපි කෙනෙක්ගෙන් මිම්මක් මැනගන්නේ කියලා. මිම්මක් මනින්නේ කොහොමද කියලා බලමු. මම අද ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් බ්ලවුස් එකකට වගේ අවශ්‍ය මිම්ම මැනගන්න විදිය කියලා දෙනවා. එතකොට දැන් මං කියවනේ අපි රෙද්දක දිග පළලක් තියෙනවා අපේ ශරීරයේ දිග පැත්තයි පළල පැත්තයි තියෙනවා කියලා. හරිද? එතකොට මෙන්න මේ දිග පැත්තයි පළල පැත්තයි කියන්නේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලම දිග පැත්ත නැත්නම් උස පැත්ත කියලා ගන්නෙ මෙන්න මේ විදියට අපි ටේප් එක තියලා මිමි මනිනවනේ. මෙන්න මේ අතර අපි මිමි මනිනවා ටේප් එක තියලා. මේ විදියට අපි මනිනවා මොනවද? කර ගැඹුර ගන්නවා, පපුවට උස ගන්නවා, ඉඩට උස ගන්නවා, ඊට පස්සේ උකුලට උස මනිනවා, ඒ වගේම ගවුමේ උස ගන්නවා. ওই විදියට අපි මෙහෙම ටේප් එක තියලා ගන්නවා උස මිමි. එහෙනම් මෙන්න මේ උස මිමි ඔයා රෙද්ද මත ලකුණු කරද්දී මෙන්න මේ උස මිමි ඔයා රෙද්ද මත ලකුණු කරද්දී රෙද්දේ මේ උස පැත්තට තමයි ගන්න. ඒ කියන්නේ අර බලවාටිය කෙලින් පල්ලෙහාටනේ රෙද්දේ උස පැත්ත තියෙන්නේ. අන්න ඒ පැත්තට තමයි මේ උස මිමි ටික ලකුණු කරන්න ඕනේ. හරිද? එහෙනම් දැන් පළල මිමි කියන්නේ මොනවද? පළල මිමි කියලා ගන්නේ පළල මිමි. නැත්නම් අපි කියනවා තිරස් මිමි. හරි? එතකොට ඒව අපි මනින්නේ මෙහෙම මේ තියෙන එක පළල මිම්මක්. මොකද්ද? මේ තියෙන්නේ උරහිස මිම්ම. හරිද? මේ පළල මිම්මක්. මේ ඇඟේ පළල පැත්තටනේ ගන්නෙ. එතකොට පළල මිම්මක්. තව මොනවද අපි පළල මිමි ගන්නෙ? පපුව වට කියන්නේ පළල මිම්මක්. ඇඟ වටේනේ ගන්නෙ. ඇඟ වටේ මෙන්න මේ විදියට ටේප් එක දාලා අපි පපුව වට මිම්ම ගන්නවා. එතකොට ඒක පළල මිම්මක්. ඉන වට කියන්නේ පළල මිම්මක්. හරි? එතකොට උකුල වට කියන්නේ පළල මිම්මක්. කර වට කියන්නේ පළල මිම්මක්. එතකොට ඔයාලට තේරෙනවානේ මේ ඇඟ වටේ ටේප් එක දාලා ගන්නවා, හරහට ගන්නවා. අන්න ඒවා අපි කියන්නේ පළල මිමි කියලා. හරි? දැන් තේරෙනවනේ. එහෙනම් පළල මිමි ලකුණු කරන්න ඕනේ රෙද්දේ පළල පැත්තට. උස මිමි ලකුණු කරගන්න ඕනේ රෙද්දේ උස පැත්තට. හරිද? එතකොට තමයි ලස්සන ඇඳුම් මැහෙන්නේ. ඊට අමතරව අපි ප්ලේයාඩ් එකටත් ඇඳුම් කපනවා. හරි? රෙද්දේ හැඩේට. හරි? බයස් අතට එහෙමත් ඇඳුම් රෙදි කපනවා. එතකොට ඒවා අපි ඉස්සරහදී ඉගෙන ගමු. එහෙනම් ඔන්න මම මෙයාගේ මනිනවා මෙන්න මේ උරහිස කෙලවර. මෙතන උරහිස කෙලවර කියන්නේ මෙහෙම. මේ අපේ මෙන්න මේ කන කෙලින් මෙන්න මෙතන බෙල්ල අයින මේ
මෙන්න මේ උරහිස මෙහෙම ගිහිල්ලා මේ බෙල්ලට හේතු වෙන තැන. හරි? අනේ බෙල්ල අයිනට ටේප් එක තියාගෙන තමයි ඔයා උස මිමි පහලට මනින්න ඕනේ. හරි මෙතන ටේප් එක තියාගෙන පහලට උස මිමි මනින්න. මොනවද දැන් මනින්නේ? දැන් ඔයා ඇඳුමක් මහද්දී ඔයාට කරක් කපන්න වෙනවා. දැන් මේ ඇඳුමේ නම් මේ මෙතන හයි නෙක් නේ තියෙන කොළ එකක් දාලා නිසා. එහෙම නැත්නම් ඔයාට කරක් කපන්න වෙනවා. එතකොට ඔයා කර සඳහා අවශ්‍ය ගැඹුරක් ගන්න ඕනේ. ඔයාට මෙතෙන්ට ඕන නම් මේ මිම්ම ගන්නවා, මෙතෙන්ට ඕන නම් මේ මිම්ම ගන්නවා, මෙහෙම කර ගැඹුරක් ගන්නවා. ඊට පස්සේ ඔයාට ගන්න වෙනවා මෙන්න මේ පපුවේ පොයින්ට් එකට තියෙන උස. පපුවේ මුදුනම මේ කියන්නේ මුදුන් තැනට. හරි? පපුවේ උසම තැනට තියෙන මිම්ම ගන්න වෙනවා. ඒකට අපි කියනවා පපුව දක්වා උස කියලා. ඊළඟට අපි ගන්නවා ඉනට තියෙන උස. ඉනට තියෙන උස. හරි? එතකොට මෙතන ඉන කියන්නේ දැන් ඔන්න ඉන සමහර අයට හරි ප්‍රශ්නේ. කොතනද ඉන කියන්නේ? ඉන කියන්නේ අපිට ඉන මිමි කීපයක් තියෙනවා. හරි? සාමාන්‍ය ඉන මිම්මක් තියෙනවා. පහලට අපි ස්කර්ට් සාමාන්‍ය පෑන්ට් අඳින ඉන මිම්මක් තියෙනවා. ඊළඟට උඩට ඉන මිම්මක් තියෙනවා නේද? ඒ වගේ. ඉතින් සාමාන්‍ය මේ ගවුමකදී ඉන කියලා ගන්නේ ගොඩාක් මහත කෙනෙකුට එහෙම හොයන්න බැයි නම්. ගොඩාක් මහත කෙනෙකුට එහෙම ඉන හොයාගන්න බැයි නම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඇඟේ මෙන්න මෙහෙම නැවෙන තැන. හරි? මෙහෙම නැවෙනකොට මෙන්න මේ නැවෙන තැන තියෙන්නේ එතන එහෙම ගන්න. දැන් මහත කෙනෙකුට හොයාගන්න බැයි නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ මේ අතේ මෙන්න මෙතන තියෙනවනේ. අන්න ඒ කෙලින් ගන්න. හරි? මේ කෙලින් මෙතන බලලා ගන්න. එතකොට ඒක එයාගේ ඉන කියලා ගන්න ගොඩක් මහත අයට. හරි? ඇඟේ හීනෙම තැනයි අපි මෙතෙන්දී ඉන කියලා ගන්නෙ. හරි? ඉන. දැන් අපි ස්කර්ට් අඳින ඉන ගන්නකොට මෙන්න මෙහෙම අත මෙහෙම නවලා ගන්න පුළුවන්. අපිට මේ වැලමිටේ පහලට. වැලමිටේ පහලට අපිට පුළුවන් ඉන මිම්ම ගන්න. හරිද? එතකොට මෙතෙන්ට අපි ඉන මිම්ම ගන්න ස්කර්ට් අඳිනකොට දැන් අපි බ්ලවුස් එකක් ගවුමක් කරනවා නම් අර ඇඟේ මෙහෙම හීනෙම තැනට තමයි ඉන ගන්නෙ. ඉතින් ඔයාට පුළුවන් ඉනට පටියක් එහෙම ගැට ගහගෙන මේ ඉන මිම්ම ගන්න. මෙන්න මේ විදිහට ඔයා ඉනට පටියක් ගැට ගැහුවා නම් මෙන්න මෙහෙම ඔයාට ඉන තියෙන තැන හොයාගන්න පහසු වෙනවා. හරි? ඉන. ඊළඟට දැන් ඔන්න අපි ගත්තා කර ගැඹුර ගත්තා, පපුවට උස ගත්තා, ඉනට උස ගත්තා. බ්ලවුස් එකක් මහනවා නම් බ්ලවුස් එකට අවශ්‍ය උසයි මෙතෙන්දී අපි ගන්නෙ. හරි? බ්ලවුස් එක සඳහා අවශ්‍ය උස. එතකොට ගවුමක් මහනවා නම් ගවුමට අවශ්‍ය උස පහලට මනින්න පුළුවන්. ගවුමේ උස. හරිද? ඊළඟට උරහිස මිම්ම ගන්නේ. හරි දැන් ඔන්න අපි උස මිමි ටික අරන් ඉවරයි. තව ඉතින් උස මිම්මක් විදියට අපිට මේ අතේ දිග මිම්ම ගන්න පුළුවන්. හරි? අතේ දිගත් අපි උස මිම්මක් විදියටයි සලකන්නේ. ওই විදියටයි අපි උස මිමි ගන්නෙ. හරි? දැන් එක එක පාඩම් වලදී මම හැමදාම ඔයගොල්ලන්ට මේ මිමි ගන්නවා. හරි? මිම්ම අරගෙන තමයි ඊට පස්සේ මිම්ම ගණනය කරලා කොහොමද රූප සටහන අඳින්න කියලා පොතේ අඳින්නේ. හරි? අපි හැමදාම පාඩමක් කරද්දී එක දවසක් තියරි කරලා ඊළඟ දවස් තමයි ප්‍රැක්ටිකල් කරන්නේ. එහෙනම් ඔයාට පුළුවන් දැන් ওই විදිහට සමහර ඇඳුම් වලදී අපිට පිටිපස්සෙනුත් උස මිමි ගන්න වෙනවානේ. සාරි ජැකට් ඒව මහදී පිටිපස්සෙනුත් උස මිමි ගන්න ඕනේ. දැන් අපි අනිත් ඇඳුම් වලට නම් සාමාන්‍ය ඉස්සරහෙන් විතරයි ගන්න. ඊළඟට අපි ගන්නවා උරහිස මිම්ම. ඔන්න උරහිස. උරහිස මිම්ම කියන්නේ අපේ මෙන්න මේ උරහිසේ කෙළවරවල් දෙක අතර තියෙන ප්‍රමාණය. මෙන්න මේ මෙතන අස්ථි දෙකක් තියෙනවා. ඒ අතර ප්‍රමාණය තමයි අපි උරහිස මිම්ම ලෙස සලකන්නේ. ඉතින් මේ උරහිස මිම්ම වැඩි වෙන්න අඩු වෙන්න එක එක විදියට අපි ඇඳුම් වලදී යොදා ගන්නවා. හරි. දැන් සමහර අයට මේ උරහිස මිම්ම ගන්න ගියාම හරි ගැටලුවක්. ලොකුවට උරහිස ගත්තොත් ඇඳුම් වලට කැතයි. හරි. ඒක නිසා අපි ගොඩාක් මේ පළල වැඩි වෙන්න උරහිස මිමි ගන්නෙ නැහැ. ඉතින් මම ඔයාට කියනවා මෙන්න මෙහෙම විසඳුමක්. ඉතින් මේවා අපි ඔය සයිස් chart වලට ඇඳුම් මහද්දී එහෙම භාවිතා කරන ක්‍රමයක්. ඔයා මෙහෙම ඔයාගේ කරවට මිම්ම මනින්න. කරවට මිම්ම මනින්න. හරි? මැනලා දැන් මෙයාගේ නම් ඇත්ත මෙයා ඩමි එකක කරවට ටිකක් ලොකුවට තියෙන්නේ. හරි? මේකේ කරවට 15මාරක් විතර තියෙනවා. එතකොට කරවට මනින්න
තමන්ගේ අතේ ඇඟිල්ලක වාසියේ ඇඟ පැත්තට තියලා මනින්න. එතකොට පොඩි බුරුලක් එනවනේ. මෙහෙම ටේප් එක අල්ලනකොට අතේ එක ඇඟිල්ලක් ඇඟ පැත්තට ඉන්න ටේප් එක අල්ල ගන්න. කරවට. ඒ කරවට දැන් මෙයාගේ නම් 15 නේ තියෙන්නේ. ඔයා බලන්න කරවට මැනලා ඒක මෙහෙම උරහිසට තියලා. කරවට මැනලා ඒක උරහිසට තියලා බලන්න ඔයාගේ කරවටයි උරහිසයි සමානයි නේද බලන්න. එතකොට ඔයා උරහිස මිම්ම ගත්තේ නැති වුණත් ඔයාට කරවට උරහිස මිම්ම ලෙස ගන්න පුළුවන්. ඒක හරියට ගන්න අමාරු නම් ඔයා කරවට මනින්න ඒක උරහිස මිම්ම කියලා ගන්න. හරිද? ඊට පස්සේ මේ මිම්මම ඔයාට යොදා ගන්න පුළුවන් ඉනට තියෙන උසට. මේ බලන්න. දැන් මෙයාගේ ඉන තියෙන උස මෙන්න මෙතන. එහෙනම් ඔය කරවටයි උරහිසයි ඉන දක්වා උසයි කියන්නේ එක සමාන මිමි තුනක්. ගොඩක් අයට සමහර අයට පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ගොඩක් අයට ඔය එක සමාන මිමි තුනක්. එහෙනම් කරවට මිම්ම ගත්තාම ඔයාට උරහිස මිම්මයි ඉන දක්වා උසයි හදා ගන්න පුළුවන් දැන් නේද? ඊට පස්සේ අපි මනිමු පපුව වට. පපුව වට ගන්නකොට මෙහෙම ටේප් එක පපුව හරහා දාලා මෙන්න මේ විදිහට පපුව වට ගන්න ඕනේ. ඇඟේ ගානට හිර කරන්නත් එපා බුරුල් කරන්නත් එපා. පපුවේ ඇඟේ ගානට මනින්න. පිටිපස්සෙන් ටේප් එක වැටිලා තියෙන්න බෑ. ඔයා හැම වෙලාවෙම මෙහෙන් පපුව වට මනිනකොට මේ පැත්තෙන් බලන්න ඕනේ ටේප් එක පහළට වැටිලාද කියලා. වැටිලා තිබුණොත් ඒ කියන්නේ මේ සිල්ක් ඇඳුමක් ඇඳන් හිටියොත් ඔයාගේ ටේප් එක මෙහෙම අතෑරිලා මිම්ම එයි. ඔයා ඉස්සරහෙන් බලලා මිම්ම ගන්නවනේ. ඔයා දන්නේ පිටිපස්සෙන් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා. එතකොට මිම්ම වැරදි. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න පපුව මිම්ම ගනිද්දි. ඊට පස්සේ අපි ගන්නවා ඉන වට මිම්ම. මෙන්න මේ විදිහට ටේප් එක ඉන වටේට දාලා ඉන වට මිම්ම ගන්නවා. ඉතින් මම කියනවා ඉන වට මිම්ම ගන්නකොට චුට්ටක් බුරුලට ගන්න කියලා. මෙහෙම. මෙන්න මෙහෙම ටේප් එක කරකවන්න පුළුවන් වෙන්නේ චුට්ටක් බුරුලට ගන්න ඉන වට ගන්නකොට. ඉන වට කියන්නේ අර ඇඟේ හීනි තැනින් ගන්න වට මිම්ම. ඊට පස්සේ ඔයාලට පුළුවන් උකුල වට මිම්ම ගන්න. උකුල වට මිම්ම මේ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒකත් ඇඟේ ගානට වගේ මැන ගන්න හිර කරන්නත් එපා බුරුල් කරන්නත් එපා. එතකොට පිටිපස්සෙනුත් මේ උසම තැන හරහා පිටිපස්සෙන් දැන් උකුල ගන්නකොට ඔයගොල්ලෝ මේ උසම තැන හරහා ටේප් එක ගෙනහිල්ලා උකුල මිම්ම මනින්න ඕනේ. හරිද? නැත්තම් ඔයාට එන මිම්ම වැරදි. ඉතින් ඔන්න ඔය විදියට ඔයාට මිමි මනින්න පුළුවන්. ඉතින් මට අද ඔයගලන්ට කියලා දෙන්න ඕන උනේ කොහොමද අපි උස මිමි සහ පළල මිමි හඳුනගන්නේ රෙද්දක දිග පළල හඳුන ගන්නවා වගේ කොයි විදියටද ඒක හඳුනගෙන මැනගන්නේ කියන එක. අපි ඉස්සරහට මිමි ගැනීම හැමදාම වගේ කරනවා. හරිද? එහෙනම් අපි ආයි මේසෙට යමු. ගිහිල්ලා අද මම ඔයගලන්ට පොඩි පාඩමකුත් තියා දෙනවා කිව්වනේ. නේද? ඇඳුමක් මහන්න කියලා දෙනවා කිව්වනේ. ඒකත් මහන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ අර දැන් ඕගොල්ලන්ට මම අර ෆොටෝස් වගේක් දාලා පෙන්නපු ඇඳුම්. හරිද? මේ අපේ ක්ලාස් වල මහන ඇඳුම්. එතකොට මේ කරවල් කොහොමද ලස්සනට මේ වගේ හොඳ ෆිනිෂින් එකක් එන විදියට කරවල් මහන්නේ කොහොමද? ඉතින් මේ වගේ උරහිස් මෝට්ටු කරද්දි මේ මැහුම් වාසි නොපෙනෙන්න මේවා මහගන්නේ කොහොමද? ඉතින් මේ දේවල් ඔයගලන්ට මේ ඇඳුම් මහද්දී මම මේ හැම දෙයක් ගැනම කියලා දෙනවා. ඒ කියන්නේ ඇඳුමක් ඇත්තටම හොඳටම නීට් එකට මහන විදිහ තමයි ඔයගලන්ට මේ ක්ලාස් එකේදී උගන්වන්නේ. හරිද? ඉතින් මම මේ ඇඳුම් කීපයක් ඔයගලන්ට පෙන්නන්නේ නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අර ෆොටෝස් දාපු ඒවා මේ කොහොමද ඒ කියන්නේ අපි net එකෙන් අරන් දාපු ඒවාද කියලා හිතන්නත් පුළුවන් නේ. ඉතින් එහෙම නැහැ. මේ ක්ලාස් වල කරන ඇඳුම් තමයි ඒ විදිහට අපි දාලා තියෙන්නේ. හොඳයි. එතකොට මේ තියෙන්නේ අපේ නයිට් ඩ්‍රෙස් එකක්. මොකද දැන් ළමයි ඉතින් ගවුම් අඳින්නේ නැහැනේ නේද? ඉතින් ඒ අයට මේ වගේ ස්කිනි එකයි ෂෝට් එකයි මේ වගේ නයිට් ඩ්‍රෙස් එකක්. මේකත් මම අර ඔයගලන්ට පෙන්නුවයි බලේ. ඉතින් මෙන්න මේ කප්ටාන් එක මම ඔයගලන්ට පෙන්නුවා. හරි? ඉතින් ගොඩාක් තියෙනවා ළමයි ඇඳුම් ඇත්තටම
මම ওই වගේ ක්ලාස් වල මහලා මෙතන එකතු වෙච්ච ගොඩාක් තියෙනවා. මම ගොඩක් ඩමි වලට තමයි මහන්නේ. ඉතින් මෙන්න මේ විදියට මේ තියෙන කප්ටාන් එක. එතකොට මේ වගේ පියුසින් අලවලා කොහොමද අපි කරක් නීට් කරගන්නේ? හරි? ඉතින් ඒ දේවල් අපි ක්ලාස් එකේදී කරනවා. එතකොට මේ තියෙන්නේ ඒ වගේ මම ඔයගලන්ට එතන පෙන්නපු ගවුමක්. හරි? දැන් මේක මේ අත වෙනම දාලා නෙමෙයි මහලා තියෙන්නේ. හරි? මේ උරහිස දික් කළාමයි මේ අත හදලා තියෙන්නේ. වෙනම අතක් අල්ලපු එකක් නෙමෙයි මේක. ඔයගොල්ලන්ට සාමාන්‍ය දෙවෙනි මාසෙට යද්දි මේ ඇඳුම් මේවා කරගන්න පුළුවන්. දෙවෙනි මාසෙ වෙනකොට ඒ ඇඳුම් මහන්න පුළුවන්. ඕන කෙනෙක්ගේ මිම්මකට ඇඳුම් මහන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ අපේ සිව්ලස් බ්ලවුස් එක. ඔයගොල්ලෝ බ්ලවුස් එකක් මහද්දි මුලින්ම මහන්නේ මේ බ්ලවුස් එක. මේ වගේ බයස් බෑන්ඩ් අල්ලගෙන කොහොමද ලස්සනට මහන්නේ කියලා ඔයගොල්ලෝ මේ පාඩමේදී ඉගෙන ගන්නවා. එතකොට මේ තියෙන්නේ අපි ක්‍රොස් ඕවර් බ්ලවුස් එක කරද්දි කරන පාඩම රැප් අරවුන්ඩ් ගවුම. හරි මේවා මෙහෙම කැමරාවට නම් පෙන්නුවට පේන්නේ නැහැ හරියට. මොකද මේ ලොකු ගවුම් හින්දා. හරිද? දැන් මේවා සාමාන්‍යයෙන් මම මේ පැය දෙකේ ක්ලාස් එකකදී කපලා මහන පෙන්නන ගවුම් මේවා. හරිද? ඉතින් ඔය වගේ ගොඩාක් තියෙනවා. ඉතින් වෙලාව යන නිසා මම දැන් මේවා සේරම පෙන්නන්න යන්නේ නැහැ. හොඳයි? ඊළඟට අපේ ක්ලාස් එකේ ක්ලාස් ෆීස් ඔයගොල්ලෝ දන්නවා ඇති රුපියල් 3000යි. එතකොට ලබන සතියේ ඔයගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වෙද්දී ක්ලාස් ෆීස් ගෙවලා තමයි ජොයින් වෙන්න ඕනේ. හැමදාම සිකුරාදා රෑ 4ට තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මැහුම් පොතක් හදා ගන්න පුළුවන්. හරි? මෙන්න මේ විදියට. මෙහෙම පෙන්නන්නන්නේ නැත්නම් පේන්නේ නැහැ නේද? හරි? මේ හැම එකදීම මිමි ටික අපි වෙනම ගන්නවා. මේ විදියට මිමි ටික ගන්නවා, ගණන් ටික හදනවා. ඊට පස්සේ තමයි මේ වගේ බ්ලොක් එක අඳින්නේ. එතකොට මේ ඔයාටත් තියෙන්නේ දැන් ඔයත් මේකෙදි ඉගෙන ගන්නේ කොහොමද කෙනෙක්ගේ මිම්ම මනින්නේ, මිම්ම කොහොමද ගණනය කරගන්නේ, ඊට පස්සේ කොහොමද රෙද්ද මත මේ මිමි ටික ලකුණු කරගෙන යන්නේ. නැත්නම් ඔයා බ්ලොක් එකක් අඳිනවා නම් බ්ලොක් එක කොහොමද ඇඳගන්නේ කියලා තමයි කරන්නේ. ඉතින් මේ හැම ගණනය කිරීමකදී ඔයාට පුංචි තැන් හැම දෙයක්ම මම කියලා දෙනවා. පොදුවේ අපි මිමි එකතු කරන්නේ නැහැ. දැන් පපුව 4ට බෙදුවාම අඟලක් එකතු කරනවා නම් එතන තියෙන්නේ මැහුම් වාසි කොච්චරක්ද, බුරුල කොච්චරක්ද? ඔයාට බුරුල වැඩියෙන් තියා ගන්නවා නම් කොච්චරක් ඔයා දෙන්න ඕනේද? මැහුම් වාසි වැඩියෙන් තියලා මහනවා නම් කොච්චරක් තියන්න ඕනේද? ඒ හැම දෙයක්ම මුල පාඩමේ ඉඳලම ඔයාට ඉතාමත් පැහැදිලිව උගන්වනවා. හරි? පොදුවේ මෙච්චරයි කියලා එකතු කරලා එහෙම කරන්නේ නැහැ. හරි? එහෙම කරනකොට ඒක කෙටියෙන් කරන්න පුළුවන්. නමුත් ළමයෙකුට වැඩක් කරද්දි තනියම එතකොට කරගන්න අමාරුයි. මෙතෙන්දී අර අවබෝධයත් එක්ක යන විදියට තමයි ඔයගලන්ට මම මේ මැහුම් කියන මේ විෂය උගන්වන්නේ. හරිද? මෙන්න මේ විදියට. දැන් මේ තියෙන්නේ අපේ මේ ස්කර්ට් පාඩමක්. හරි? ප්ලේයර් ස්කර්ට් පාඩම. එතෙන්දී මේ එක ස්කර්ට් වර්ග කොහොමද හදන්නේ. හරි? දැන් මේකේ ඇතර මූලික ටික කියලා දුන්නාම ක්ලාස් වල දරුවෝ මේ වගේ ලස්සනට පොත් හදනවා ඒගොල්ලෝ මේ. හරිද? ඔන්න ඔය වගේ. ඉතින් ඔයාටත් මේ වගේ හැම පාඩමකටම ඉතින් මේ පොත බැලුවාම ඔයාට ඕන කාලෙක අවුරුදු 10ක් ගිහින් බැලුවා වුණත් ඔයාට මේ පාඩම මතක් වෙනවා. මෙන්න මෙහෙමයි මම මේ පාඩම කරේ. මේක කරගන්න ඕනි මෙහෙමයි. දකින ඕනම ඩිසයින් එකක්. හරිද? ඇත්තටම මගේ ක්ලාස් වල එන දරුවෝ මේ ඇඳුම් කඩෙන් ගන්නෙ නැහැ. හරි? කඩෙන් ගන්න නැහැ. කඩේට ගිහින් ඒගොල්ලෝ ඩිසයින් බලාගෙන එනවා, මිල බලාගෙන එනවා. හරි? මොකද ඒ තියෙන ඒ මිලට ඇඳුම් දෙක තුනක් ඒගොල්ලන්ට රෙදි අරන් මහන්න පුළුවන්. ඉතින් ඕන ඩිසයින් එකක් ඒගොල්ලන්ට කරගන්න පුළුවන්.
ඉතින් ඒ විදිහටයි ඔයගලන්ට මේ කෝස් එක යන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් වල දරුවෝ විදියට එකතු වෙච්ච නිසා ඉච්චර ඉතින් මම ගැන දන්නේ නැතුව ඇති. මම කළුතර දිස්ත්‍රික්කේ තමයි ෆිසිකල් ක්ලාස් කරන්නේ. ඉතින් ඒක නිසා මගෙන් මෙන්න මේ විදිහට හරිද? මෙහෙම ඉතින් පොතක්ම තියෙනවා. මේකේ සාරි බ්ලවුස් නැහැ. හරි? මේ ඉතින් දැන් පොතම පෙන්වන්නේ නැහැ මම ඔන්න ඔය විදිහට තියෙන්නේ. සාරි බ්ලවුස් නැහැ මේකේ. සාරි බ්ලවුස් අපි වෙනම පොතක කරන්නේ. ඊළඟට ඔයගලන්ට PDF හම්බ වෙනවා මෙන්න මේ වගේ. හරිද? දැන් මේ තියෙන්නේ crossover blouse එකට හම්බ වෙන PDF එක. මේ පැත්තේ පින්තූර තියෙනවා. හරිද? මිමි ගත්තා ගණනය කරන්නේ කොහොමද මේ හැම රේඛාවක්ම අඳිනකොට කොහොමද ඔයා ඒව ඇඳගෙන යන්නේ මේ එක එක ඩිසයින් හදන්නේ කොහොමද? ඉතින් මේවා තේරෙම මම ඔයගලන්ට PDF එවනවා ඔයගොල්ලෝ print out ගන්න ඕනේ. හරි මේ තියෙන්නේ අපේ one shoulder ගවුම. one shoulder ගවුමක් කරද්දි කොයි විදියටද හදාගන්නේ කියලා තමයි මේ ටියුට් එකේ දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ shirt blouse එක. ඔයගොල්ලෝ මගේ YouTube channel එකේ shirt blouse එක බැලුවා නම් මම හිතා ලක්ෂ 2කට වැඩිය බලලා තියෙනවා මේ වීඩියෝ එක. ඉතින් ලස්සන shirt blouse එකක් මට ගොඩාක් කමෙන්ට්ස් දාලා තියෙනවා මේ shirt blouse වීඩියෝ එකට හැමදේම පුංචි පුංචි හැමදේමත් ඒකේ වීඩියෝ එකේ මම කියලා දීලා කියලා මට ගොඩක් තෑන්ක්ස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ බලන්න. ඉතින් මේ ටියුට් තේරම මේ හැම දෙයක්ම මම හදපු දේවල්. හරිද? ඉතින් තාම මට පොතක් ලියන්න වෙලා වුණේ නැහැ ළමයි. පොතක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි මේ හැම එකම බ්ලොක් එකයි මෙෂර්මන්ට් ගණනය කරන එකයි නෝට් එකයි සේරම තියෙනවා. ඉතින් මම ක්ලාස් වල උගන්වද්දි නෝට් ලියන්න දෙන්නේ නැහැ වෙලාව යන නිසා. මේ විදියට ඔයගලන්ට ටියුට් එක හම්බුනහම ඒකේ හැමදේම තියෙන නිසා. හරිද? ඉතින් මේ වගේ ටියුට් හම්බ වෙනවා ඔයගලන්ට පොතක් හදන්න තරම්. හරි. ඔය පාඩම් වල ටියුට් හම්බ වෙනවා. හරිද? ඉතින් මෙතන මම ටියුට් කීපයක් මේ පෙන්නුවේ. ඉතින් ඒවා PDF විදියට තමයි ඔයගලන්ට ලැබෙන්නේ. ඔයගොල්ලෝ print out ගන්න ඕනේ. හරිද? එහෙනම් අපි ඊළඟට දැන් මම ඔයගලන්ට ඔය group එකට මගේ account numbers ඒවා දානවා. එතකොට සල්ලි ගෙවුවාම ගෙවලා මට slip එක අනිවාර්යෙන් WhatsApp කරන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලන්ගේ WhatsApp එකේ අර message delete වෙන විදියට හදාගෙන තියෙනවා නම් ඒ විදියට නම් හදලා තියෙන එක අයින් කරන්න. මොකද ඔයගොල්ලෝ ස්ලිප් එක දැම්මට පස්සේ ඒක දවස් දෙක තුනකින් ඩිලීට් වෙන්න බෑ. අපේ ක්ලාස් එක ඉවර වෙනකම් ඒ මට එවන ස්ලිප් එක තියෙන්න ඕනේ. හරිද? මාසෙන් මාසෙ අපි ගෲප් මාරු කරනවා. එතකොට වැඩ කරන්න ඕනේ. හරිද? ඒ විදිහට තමයි ඉතින් අපේ ක්ලාස් එක යන්නේ. ඊළඟට සමහර විට මෙතන මගේ ෆිසිකල් ක්ලාස් වලට ඇවිල්ලා ඒවට දිගටම සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවොත් ඇති. ඒ අය මට වෙනම මැසේජ් එකක් දාන්න එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඊළඟට අද මම ඔයාට කියලා දෙනවා සයිස් chart එකකට අනුව කොහොමද අන්ඩර්ස්කර්ට් එකක් නිර්මාණය කරගන්නේ කියලා. හරි? ඉස්සෙල්ලම ලියා ගන්නකො ඒ සයිස් ටික. දැන් මේක ඔයාට වෙළඳ පෙළට දාන්න පුළුවන් හරිම ලේසියෙන් ඕලොක් මැෂින් එකක් නැතුව මහන්න පුළුවන් හරිම ඒ කියන්නේ දවසකට ගොඩක් මහගෙන විකුණ ගන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තනම සවන් රැකියාවක් විදියට හරිම ලේසියෙන් මහන්න දැනුමක් තියෙන්න ඕනේ නැහැ අන්ඩර්ස්කර්ට් මහන්න. හරි? එතකොට ගෙදර මැෂින් එකක් තියෙනවා නම් ඔයාට මේක මහන්න හරිම ලේසියෙන් මහ ගන්න පුළුවන්. එතකොට අන්ඩර්ස්කර්ට් එකකට අපි සයිස් ගන්නේ ස්මෝල් සයිස් එක ලියා ගන්නකො කොහෙන් හරි. ස්මෝල් සයිස් එක මහන්නේ අඟල් 18ක් උසට. ස්මෝල් සයිස් එක අඟල් 18ක් උසයි. ස්මෝල් ඊළඟට මීඩියම් සයිස් එක අඟල් 20යි. මීඩියම් එක 20ක් උසට ගන්නේ. ස්මෝල් මීඩියම් ඊළඟට ලාර්ජ් 22යි අඟල් 2න් 2ට තමයි මේ උස මිමි වැඩි වෙන්නේ. හරි? ලාර්ජ් එක 22යි.
ඊළඟට XL 24යි. ඊළඟට 26. ඉතින් තව ඉස්සරහට ඔහොම යන්න පුළුවන් දැන් නේද? දැන් මම කිව්වේ ස්මෝල් එක 18යි. ස්මෝල් 18යි, මීඩියම් 20යි. ඊළඟට ලාර්ජ් එක 22යි. ඊළඟට 24 කියන්නේ XL. එතකොට 2XL තමයි අපි 26 කියලා ගත්තේ. හරිද? 28 30 එහෙම හදා ගන්න පුළුවන් ඕන. ඊළඟට මේවට එන වට රවුම. හරි? වට ප්‍රමාණය මෙන්න මෙහෙම බලන්න ඕනේ. වට ප්‍රමාණය කියලා අපි ගන්නේ ඒ කියන්නේ අපි හිතමු අපි රෙදි ආර දෙකක් ගත්තා කියලා. රෙදි ආර දෙකක් ගත්තම ඔයාට පුළුවන් අඟල් 18ක් උසට රෙදි කෑලි 4ක් කපා ගන්න. රෙදි ආර දෙකකින් 18ක් උස කෑලි 4ක් කපන්න පුළුවන්නේ. යාර දෙකක් කියන්නේ අඟල් 72ක්. එතකොට 4ෙන් බෙදුනහම එක කොටසක උස එන්නේ 18යිනේ. නේද? එක කොටසක උස එන්නේ 18යි. එතකොට 18ක් උස කෑලි 4ක් යාර දෙකකින් කපන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් දැන් 18 කියන්නේ අපේ මොන සයිස් එකද 18 කියලා මම දැන් කිව්වේ? මොකද සයිස් එක? small 18යි කියලා ගත්තේ මොකද්ද අපි ගත්තේ සයිස් එක? small teacher small size ඔව් එක. ස්මෝල් එකනේ. small size එහෙනම් ස්මෝල් අන්ඩර්ස්කර්ට් 3ක් මහන්න පුළුවන් රෙදි යාර දෙකක් ගත්තම. රෙදි යාර දෙකක් ගත්තම ස්මෝල් අන්ඩර්ස්කර්ට් 3ක් මහන්න පුළුවන්. හරිද? ඒක කරන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයා ගන්නවනේ මෙහෙම අඟල් 18ක් උස. දැන් මෙන්න මේ වගේ අඟල් 18ක් උස රෙදි කෑලි 3ක් නේ මං 4ක් නේ කපා ගන්න කිව්වේ. මෙහෙම 4ක් කපා ගන්නවා. 4ක් කපා ගන්නවා. හරි? කපාගෙන මේ හැම රෙද්දක්ම අඟල් 36ක් පළලයිනේ. අපි හිතමු 36යි කියලා. සමහර රෙදි 36ක් පළල නැහැ. හරි? අපි හිතමු 36ක් පළලයි කියලා. එතකොට මේව 18ක් උසට තමයි ගත්තේ. හරිද? මේ 36ක් පළල රෙදි කෑල්ල අරගෙන මම ඒක 3කට වෙන් කරනවා. එක කෑල්ලක් අරන් 3කට වෙන් කරනවා මෙහෙම. කොටස් 3කට වෙන් කරනවා. එතකොට 36 3ට බෙදුනම කීයද එන්නේ? 36 3ට බෙදුනම කීයද එන්නේ? අඟල් 12යිනේ. එක කෑල්ලක් එන්නේ අඟල් 12යි. ඉතින් මේකේ ඇත්තටම 36ක් නැහැ සමහර රෙදිවල. එතකොට 36ක් තිබුණ නැති වුණොත් ඔයාට ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි මේ 36 කියලා උපකල්පනය කරලා ගමු. හරිද? එතකොට ඔයාට මෙහෙම රෙදි කෑලි 3ක් තියෙනවා. එහෙනම් ඔයා කරන්න ඕනේ මේ කපාගත්තු රෙදි කෑලි 3 තියෙනවානේ. මේ 3 මේ කෑලි 3ට අල්ල ගන්නවා. මූට්ටු කර ගන්නවා. එච්චරයි ඔයා කරන්න ඕනේ. අඟල් 18ක් උස රෙදි කෑලි 4ක් කැපුවා. එක කෑල්ලක් 3කට කැපුවා. ඒ කෑලි 3 මේ කෑලි 3ට ඇල්ලුවා. එතකොට බලන්න අපිට පළල කීයක්ද එන්නේ කියලා. මෙතන 36ක් තියෙනවා. මෙතන 12ක් තව එකතු වෙනවා. එතකොට අපිට එනවා අඟල් 50ක් විතර. නේද? 50ක් ඉට්ටු වෙන ඉතින් 50ක්ම නැති වෙන්න පුළුවන්. 48ක් වගේ 48ක් වගේ ප්‍රමාණික සායක් ඔයාට මහ ගන්න පුළුවන්. හරිද? 48ක් වගේ සායක් ඔයාට මේ වටරවුම 48ක් තියෙන සායක් මහන්න පුළුවන්. එතකොට මෙන්න මේ කෑලි 3 මේ විදිහට 36 පළල එක රෙදි කෑල්ලක් අරගෙන 3කට කපලා අල්ලන්නේ අපි ස්මෝල් සායට සහ මීඩියම් කියන සායවල් දෙකට. හරි? ස්මෝල් සායක් මහද්දි සහ මීඩියම් සායක් මහද්දි. එතකොට මීඩියම් එකේ උසනේ 20 වෙන්නේ. උස 20ක් වෙනවා. පළල කෑලි 3කට කපලා ගන්නවා. හරිද?
එතකොට අඟල් 48ක වට රවුමක් තියෙන සායක් ඔයාට මහ ගන්න පුළුවන්. හරි මෙන්න මේ ස්මෝල් සහ මීඩියම් කියන සයිස් දෙකට තමයි මේ කෑලි තුන අල්ලන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ සයිස් ඒ කියන්නේ large XL double XL කියලා අපි දැන් තව සයිස් තුනක් ගැන කිව්වනේ. අන්න ඒවට ගන්නකොට රෙදි යාර දෙකක් ගත්තම ඔයාට සාමාන්‍යයෙන් සායවල් දෙකක් විතර තමයි මහන්න පුළුවන්. හරි යාර දෙකකින් සායවල් දෙකක් මහන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට හිතමු අපි කැපුවා අඟල් 24 රෙදි කෑලි 3ක් කැපුවා කියලා හිතන්න. 24ක් උස කෑලි 3ක් කපා ගත්තා. 24ක් උස කෑලි 3ක් කපා ගත්තා. ඔන්න ඔයගොල්ලන්ට පේන්නේ නැහැ කියලා හිතලා මම මේකෙන් ඇන්දේ. මේ හැම කෑල්ලකම උස මම ගත්තේ 24යි කියලා. හරි එතකොට 24 කියන්නේ XL size තායක්නේ. මේ මැහුම් වාසිත් එක්කමයි මේ දීලා තියෙන මිමි. හොඳේ 18 20 22 24 26 කියන්නේ මැහුම් වාසිත් එක්කමයි. එතකොට මහල ඉවර වුණාම ඒ ගාන ආයි එනවා රේන් දෙකුත් අල්ලන නිසා. එතකොට මේ සායවල් දෙකේදී ඔයා මේක කෑලි දෙකකට කපන්න. මෙම කෑලි දෙකක් කපන්න එක රෙදි කෑල්ලක්. එතකොට මෙතන ඔයාට 36ක් තියෙනවා. මෙතන ඔයාට එන්නේ 18 කෑලි දෙකක් නේ. නේද? එහෙනම් අපිට එනවා කීයක්ද? 36යි 18යි එකතු කරාම අඟල් 54ක වට රවුමක් තියෙන සායක්. මේ සායේ වට රවුම තියෙනවා අඟල් 54ක්. හරිද? එතකොට අනිත් සායවල් වලට අපි මෙහෙම කෑලි දෙකකට කපලායි ගන්නෙ. පොඩි සායවල් මහනකොට තමයි කෑලි තුනකට කපලා තුනෙන් එකක් දාන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට රෙදි කපා ගන්න පුළුවන්. හරි දැන් මෙතෙන්දී උස මිමි ටික තමයි ඔයාට වැදගත් වෙන්නේ. එතකොට ඒක සයිස් chart එකක් විදිහට භාවිතා කරලා අන්ඩර්ස්කර්ට් එක මහන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි මේකට තව අපි කපා ගන්න ඕනේ ඉලාස්ටික් එකක්. ඒ ඉලාස්ටික් කපද්දී හරි ඉලාස්ටික් කපනකොට ස්මෝල් සයිස් එකට අඟල් 20 ඉලාස්ටික් කෑල්ලක් ගන්න එකත් ලියා ගන්න. අඟල් 20යි ඉලාස්ටික් එකේ දිග ස්මෝල් සයිස් එකට 20යි. මීඩියම් සයිස් එකට 22යි. මීඩියම් සයිස් එකට 22යි. ඊළඟට ලාර්ජ් එකට 24යි. ලාර්ජ් සයිස් එකේ ඉලාස්ටික් කෑල්ල 24යි. හරි. එතකොට ඊළඟ එකට එන්නේ එහෙනම් 26ක් නේ. තේරුණාද? 20ෙන් පටන් ගත්තා ඉලාස්ටික් කෑල්ලේ දිගත් අඟල් දෙකෙන් දෙකට වෙනස් වුණා. ඒක ඉතින් ඔයාට ඕන නම් ඒක ඔයා ගන්න ඉලාස්ටික් වල ස්වභාවය මත වෙනස් වෙන්න පුළුවන්. ඔයිට වඩා අඩු කරන්න එපා. වැඩි ඇදෙන්නේ නැති ඉලාස්ටික් එකක් නම් අඟලක් දෙකක් වැඩි කරාට කමක් නැහැ. හරි? හොඳ ඉලාස්ටික් ගන්න අන්ඩර්ස්කර්ට් මහනකොට හොඳ ඉලාස්ටික් එක තෝරගන්න. නැත්නම් සමහර ඉලාස්ටික් ඔයගොල්ලෝ දන්නවා ඇදලා මැහුවාම ඒක ඇදිලා යනවා. හරි? ඒක නිසා හොඳම ඉලාස්ටික් එක තෝරගන්න ඕනේ. මොකද අපි අර බිස්නස් එකක් කරද්දී හොඳ දේවල් හොඳ මෙටීරියල් භාවිතා කරන්න ඕනේනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති උස කොහොමද ගන්න එක එක සයිස් වලට පළල කොහොමද ගන්න කියන එක. එහෙනම් මම ඊළඟට ඔයගොල්ලන්ට මේ විදිහට අන්ඩර්ස්කර්ට් එකක් මහ ගන්න විදිය කියලා දෙන්න. මං කියන්නේ දැන් ඕලොක් එකක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් මෙතන මම කපාගෙන තියෙනවා මෙන්න මේ වගේ රෙදි කොටසක්. මම මේකේ උස 24ක් විදියට තමයි අරන් තියෙන්නේ. උස 24ක්. එතකොට තව මම මෙහෙම කෑල්ලක් ගත්තා ඒකෙන් භාගයක්. ඒ කියන්නේ පළල 18ක් වෙන්න.
24ක් උස රෙදි කෑල්ලක් අරගෙන ඒක දෙකට කපලා පළල 18ක් මේ 18කුත් නැහැ 17මාරක් විතර තියෙන මේ රෙදි කෑල්ලේ. හරි මෙන්න මේ ප්‍රමාණයට මම ඔයගලන්ට දැන් කියලා දෙන්නම් කොහොමද මේ සාය මහගන්නේ කියලා. මෙතෙන්දී ඔයා මේ රෙදි කෑල්ල කැපුවම එක පැත්තක බලවාටිය තියෙනවා එක පැත්තක බලවාටිය නැහැනේ. ඉතින් ඒක නිසා ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ බලවාටිය නැති පැත්තයි තියෙන පැත්තයි බලවාටිය නැති පැත්තයි තියෙන පැත්තයි මෙහෙම තියලා මූට්ටු කරගන්න මෙතන. ඔයාට ඕන මේ බලවාටිය චූට්ටක් වැඩියෙන් තියලා මූට්ටු කරන්න මේ. පොඩි ප්‍රමාණයක් පුට් එකේ වාසිය වගේ වැඩියෙන් තියලා මූට්ටු කරන්න. එතකොට ඔයාට මේක මෙන්න මෙහෙම නවල මහ ගන්න ලේසි. මෙන්න මෙහෙම කරලා නවල මහන්න පුළුවන්. හරි? ගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට නවල මහන්න පුළුවන්. හරි. අපි බලමු එහෙනම් දැන් මම අද මැෂින් වලට නූල් දාන හැටි ඒව මුකුත් කියා දෙන්න යන්නේ නැහැ. හරි ඒවා ඉස්සරහදී මම කියලා දෙනවා. එතකොට මම මෙන්න මේ විදිහට මේ පොඩි වෙනසක් ඉන්න මේ බලවාටිය තමයි චුට්ටක් එළියට තියලා තියෙන්නේ. මේ විදිහට පුට් එකේ වාසියට වගේ මහගෙන යන්න. මෙන්න මේ විදිහට මහගත්තා මෙන්න බලන්න. ඉතින් මේ විදිහට තමයි අපි ඔය සරු මහන්නේ සරු මූට්ටුව කියන්නේ. අන්න ඒ විදිහට ඊට පස්සේ මම කරන්නේ මේක මෙහෙම නවනවා. මෙන්න මේ විදිහට හීනියට නවලා මෙන්න මේ විදිහට මහගෙන යනවා. අර අපි එක පැත්තක් ටිකක් පළලට ගත්තාම අපිට මහන්න ලේසියි. ඒක ඔයගලන්ට මොනවා හරි මාත් එක්ක තව කතා කරන්න එහෙම තියෙනවා නම් ඔය අතරේ කතා කරමුකෝ ඉතින්. මොනවද අහන්න එහෙම තියෙන්නේ තව? ඔයගලන්ට මේ කෝස් එක ඉවර වුණාම අපි සර්ටිෆිකේට් එකක් දෙනවා. ඉතින් අපේ ඩිප්ලෝමා උත්සවයක් ගිය අවුරුද්දෙත් අපි කරා. ෆැෂන් ෂෝ එකක් එහෙම කරා ළමයි ගොඩාක් හිටියා ඒකට. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට මැහුම් ඩිප්ලෝමා කෝස් එකේ ඉගෙනගත්තු දරුවෝ තමයි ඒ වගේ ෆැෂන් ෂෝ එකකට ඉදිරිපත් වෙලා ලස්සන ඇඳුම් නිර්මාණ කරේ. ඉතින් අපි මේ වගේ මැෂින් තමයි පළවෙනියන්ට එහෙම ලබා දුන්නේ. ෆ්ලවර් ගර්ල්ලාගේ ඇඳුම් කරා, පාටි වෙයා කරා. ඉතින් ඒ වගේ මගේ මේ Facebook page එකේ ඒකේ වීඩියෝ එක ඇති. වෙලෝන වලිනුත් මම අහනවා නම් ඉතින් ඔය මෙච්චරම රැලි මේ කියන්නේ ඉඩ තියන්න ඕනේ නැහැ මේ පොප්ලින් වලින් මහනකොට තමයි අපි මේ විදිහට ඉඩ තියන්නේ. එතකොට වෙලෝන රෙද්දේදී මේ මෙහෙම මූට්ටු කරන්න නැහැනේ. ඒක නිකන් අර බට වගේනේ රෙද්ද තියෙන්නේ. නැම්මටනේ තියෙන්නේ. එතකොට උස්ස ඔය විදිහටම ගන්න පුළුවන් ඔයාට. පළල මේ ඒ තියෙන ප්‍රමාණය තමයි ගන්න වෙන්නේ. හරි. ඔන්න දැන් මූට්ටු කරගත්තු මැහුම මෙන්න මෙහෙම තියෙන්නේ මේ බලන්න. මූට්ටු කරගත්තු මැහුම මේ විදිහට කන පිටින් තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි හොඳ පිටින් තියෙන්නේ. ඔයාලට පේනවනේ හොඳ ෆිනිෂින් එකකට මැහිලා තියෙනවා මේ. ආයි අපිට ඔලොක් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම මේකේ මෙතන වාටිය මහලා ඉන්න ඔයාට ලේසි වෙන්න නැත්නම් ඔයාට අනිත් පැත්තත් මහලා ඉනේ වාටිය පස්සේ මහන්න පුළුවන්. හරි? මම ඉනේ වාටිය මහනවා දැන් ඔයගොල්ලෝ අර අලුත් දරුවෝ නිසා මම හිතනවා මැෂින් එහෙම හුරුත් නැති නිසා මම මෙන්න මේ විදිහට ඉලාස්ටික් කෑල්ලක් කපා ගත්තා මේ සායට. මම ගත්තේ අඟල් 26ක් දිග ඉලාස්ටික් කෑල්ලක්. හරි? 26ක් මගේ සායේ උස 24යිනේ. එතකොට 26ක් උස ඉලාස්ටික් කෑල්ලක් ගන්න. ඉලාස්ටික් එක දාන්න පුළුවන් පළලට මෙතන මහන්න නැත්තම් ඔයාට මෙහෙම ඉලාස්ටික් එක තියලා
ටැග් කරලා ඇදලා මහන්න පුළුවන් නම් එහෙම මැහුවත් කමක් නැහැ. හරි? සමහර අයට මෙහෙම කරලා ඇදලා මෙහෙම මහන්න පුළුවන් නේ. එහෙම බැරි අය. හරි? මම හැම වෙලාවෙම හිතනවා මුකුත් බැරි අය කියලා ඒ අය වෙනුවෙන් තමයි මම ගොඩාක් වෙලාවට එතකොට දැන් සමහර අයට හොඳට මහන්න හුරුයි මැෂින් හුරුයි. එහෙම අයට තමන්ට අවශ්‍ය කැමති විදියකට මහන්න පුළුවන්. බැරි අය මම මේ කියලා දෙන ක්‍රමයට හැම වෙලාවෙම මහන්න. එතකොට මේ ඉලාස්ටික් එක දාන්න පුළුවන් පළලට ඔයා මෙතන මැහුමක් මහගෙන යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මොනවද අහන්න තියෙන්නේ? මුකුත් කතා කරන්නේ නැද්ද ඔයගොල්ලෝ මාත් එක්ක? මිස් වගේ හොඳ ටීචර් කෙනෙක් ලැබුණ එක සතුටක්. මට ඇහුන්නේ නැහැ පුතේ ආයි කියන්න චුට්ටක්. මිස් කියලා දෙනව ගොඩක් පැහැදිලි. ඔව්. ඇහෙනවද? ඔව් එනවා කියන්න. මිස් කියලා දෙනව ගොඩක් පැහැදිලි. මිස් වගේ හොඳ ගුරුවරියක් මුණ ගැහුවම සතුටක්. thank you. thank you අනිත් අයටත් එහෙමද? ගොඩක් වෙලා බලන් ඉඳලා තමයි කිව්වේ. කිව්වේ. දැන් ඉවර වෙන්නත් ළඟයි. මිස් අනේ ඕ මිස් මම ෂර්ට් බ්ලවුස් එක මැහුවා ක්‍රොප් টොප් එක මැහුවා ඒ කියන්නේ මේ හරිම සරලයි වැල්ලට අරමුත් නේ හරිම සරලයි මේ හරිම ඒකේ තේරුම් ගන්න හරි මේ පැහැදිලි ඒ කියන්නේ අර බර ඇරුන්නේ ලස්සනට ආවා මේ ෂර්ට් බ්ලවුස් එකේම ඒ කියන්නේ සමහර දැන් මේව වුණත් මටත් ඕනම් බැරෑරුම් විදිහට උගන්වන්න පුළුවන්. සරල උගන්වන්නත් පුළුවන්. දෙකම කරන්න පුළුවන් ගුරුවරයෙකුට. ඉතින් මම නම් හැම වෙලාවෙම බලන්නේ මේ මගේ දරුවා හරිම ලේසියෙන් ඇඳුම් අහනවා දකින්නම හරි ආසයි. ඉතින් අදත් මම ඇත්තටම ෂොප් එකක් ඕපන් කරන්න ගිහිල්ලා තමයි මේ ආවේ. හරිද? මේ අදත් ගියා ෂොප් එකක් ඕපන් කරන්න. ඉතින් මගේ ඔය පේජ් වලින් මම වැඩි දාන්නේ නැහැ. දාන්න නැති වුණාට මම මාසෙකට දෙක තුනක් ඕපන් කරන්න යනවා හැමදාම. මේ ඉතින් මගේ සතුට අවසානයේ ඒක මම දරුවෙකුට උගන්වන්නේ මම ඒ බලාපොරොත්තුවෙන්. ඉතින් දරුවොත් මං ගාවට එන්නේ බලාපොරොත්තු ඇතිව. ඉතින් මං හිතනවා ඕගොල්ලොත් ඒ වගේ මට ෂොප් ඕපන් කරන්න එන්න බැරි වුණා. දුර වැඩි වුණාම ඉතින් මං එනවා අඩුයි. නමුත් ඕන වෙලාවක ඕගොල්ලොත් එක්ක මම ඉන්නවා. හරි සමහර දරුවෝ මං ගාවේ ඉන්නේ අවුරුදු 20ක 20 25 දරුවෝ තාම මාත් එක්ක කතා කරනවා. ඒගොල්ලන්ට ගැටලුවක් ආවොත් සමහරවිට පෞද්ගලික ප්‍රශ්න හිටන්. ඉතින් ඒවත් අහගෙන ඉන්න වෙලාවල් මම ඕන තරම් තියෙනවා. ඒක තමයි මට වෙන්න ඕනේ. ඔව්. ඊට කලින් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒත් ඉතින් හරි දේ හරි වෙලාවට මිස් ලැබෙන්නේ. අන්න ඒකනේ. වෙලාව එන්නත් එපැයිනේ. ඒක තමයි. තමයි දැන් හොඳට ක්ලාස් එක කරගෙන යන්න. මොකද මම රෙකෝඩින් වලින් උගන්වන ටීචර් කෙනෙක් නෙමෙයි. මම මහන්සි වෙලා උගන්වනවා. එතකොට ඔයගොල්ලොත් ඒ පැය දෙක රෙකෝඩින් බලන්න පුරුදු වෙන්න එපා. මම රෙකෝඩින් දෙනවා. දුන්නට පුළුවන් තරම් ක්ලාස් එකට එන්න. හරි? ඇවිල්ලා ක්ලාස් එකේ වැඩ ටික කරගන්න. එතකොට ඕගලන්ට අනිවාර්යයෙන්ම මේ හොඳ ගමනක් යන්න පුළුවන්. ඒක මට 100% කියන්න පුළුවන්. මම දැන් බොරුවට කියනව නෙමෙයිනේ. දැන් ඔතන මගේ ෆිසිකල් ක්ලාස් වල ආපු දරුවොත් මම හිතන්නේ ඇති කියලා මම හිතනවා. මේ සමහර අයට අර සම්පූර්ණ කෝස් එක ඉවර කරගන්න බැරි වෙච්ච අය. එමයි ඉන්නවද පුතේ ෆිසිකල් ක්ලාස් ආපු අය? ඉන්නවා මිස් 2007. හතේ මේ ආනේ. ඔව් කවුද අපේ මේ බලන්න මම ඉලස්ටික් එකත් ඇතුළට ගියා ඒ අතරේ. මිස් මම ආව 2009. 9 දැන් ඇයි ආයි ආවේ ඉවර කරගත්තේ නැද්ද? කෝස් එක ඉවර කරගන්න නෑ මිස්. හිතුණා ඇත්තටම. සමන්නේ මේ සැරේ කොහොම හරි ඉවර කරගන්න හොඳේ. දැන් අපේ දැන් ඊළඟ ඩිප්ලෝමා සෙරමනි එකකට එතකොට ඔයගලන්ට ඉන්න පුළුවන් නේ. ඔව්. දැන් ඔය දාලා තියෙන සිලබස් එක ඔයගලන්ට මොකද හිතෙන්නේ? හොඳයි ඇත්තටම මිස්.
ඔව් හැම පැත්තක්ම කවර් වෙන්නේ එක පාඩමකින් නැත්නම් දැන් ඔය සමහර වෙලාවට මාත් එක්ක දරුවෝ කතා කරා සමහර ක්ලාස් ගියේ අය ඉන්නවා ඔතන. ඉතින් ඒගොල්ලෝ කියන්නේ දැන් ඒ ලයින් ගවුම ඉගෙනුවාම ඒ ලයින් ගවුම විතරයිලු දන්නේ වෙන දෙයක් දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. එච්චරයි දන්නේ. එහෙම නෙවෙයිනේ. අපිට ඒකේ ඒ වටපිටාව ගැන එතකොට ඒකෙන් කරන්න පුළුවන් කොච්චර නිර්මාණ තියෙනවද? හරි. දැන් මම ওই ටිකයි කියලා දෙන්නේ. තව දේවල් ඔයාලට හිතලා කරතයි එතකොට. මිස් ඔෆිස් පෑන්ට් වගේ ඒවා මහනවද? ඒවත් කියලා දෙනවද? ඔෆිස් පෑන්ට් එක නම් මේ කෝස් එකේ කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි එලිෆැන්ට් පෑන්ට් අනිත් පෑන්ට් ටික කරනවා. හරිද? මේ ඔෆිස් පෑන්ට් එක වෙනම ටිකක් සංකීර්ණ නිසා මම ඒක දාලා නැහැ. ඒක මම හදිසි වෙනම කරොත් ඔයගලන්ට ඒක කියන්නම් මම. ඔව් මිස් මම වෙනම දාලා තියෙන එක තමයි. මිස් අපි වෙනම ගන්න ඕනේ කෝස් මිස් ඒවා අපිට දැනුවත් කරන්න ඔව් පස්සේදී. ඒව මම ওই කෝස් එකේ අනාතරේ වෙනම තියෙන ඒවා කියනවා. එතකොට ඔයගොල්ලෝ කැමති නම් ඒවට ජොයින් වෙලා කරගන්න. දැන් ওই කියපු හරි මිස්. සිලබස් එක මේ කෝස් එකේ කරනවා. හරි මිස්. හරි. අනිවාර්යෙන්. thank you. ඉතින් මම මේ කතා කර ඉගෙන ගන්න කියන්නේ ඔයගලන්ට එකක්. එතකොට ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහනවානේ. එතකොට මට පාඩම කරද්දී ඒක කියලා දුන්නාම ලේසි. මගේ හිත නිදහස්නේ එතකොට. මිස් අද රෙකෝඩින් එකක් දානවද? ඔව් අද ඒකකුත් දානවා. ඔව් දානවා. දැන් මෙහෙමයි. ආ රෙකෝඩින් කතාවත් මෙහෙම කියන්න ඕනේ. හොඳ? මම දැන් මේ Zoom ක්ලාස් එක ගන්න ඔයගලන්ට යන්නේ. එතකොට Zoom රෙකෝඩින් එක තමයි මම මුලින් ඔයගලන්ට දෙන්නේ. හරිද? එතකොට Zoom රෙකෝඩින් එක ඔයගොල්ලෝ සතියක් ඇතුළත බලන්න ඕනේ. දැන් ඒක බලන්න නැතුව ඊළඟ දවසේ ක්ලාස් එන එක තේරුමක් නැහැනේ. ඒක නිසා කොහොම හරි අත්හැර ගන්න නැතුව මේ සතිය ඇතුළත Zoom රෙකෝඩින් එක බලන්න. ඊට අමතරව මම ඒ සතිය ඇතුළත හරි කොහොම හරි මාස ඉවර වෙන්න කලින් ඕගොල්ලන්ට YouTube link එකක් දෙනවා. තේරුණාද? YouTube link එකක් දෙනවා. එතකොට ඒක දුන්නාම ඒක delete වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ෆෝන් වල මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා delete වුණොත් මිසක් මම කිසිම දවසක ක්ලාස් වල මේ රෙකෝඩින් ළමයිට බලන්න බැරි වෙන්න delete කරලා නැහැ. මෙච්චර කාලෙකට. හරිද? ඒක මම Zoom රෙකෝඩින් එක මේ YouTube link එක දෙන්නේ ඔයගලන්ට ඕන කාලයක් බලන්න පුළුවන් වෙන. හරිද? මෙන්න මම ඉලාස්ටික් එක දැම්මා දාලා මේ දෙපැත්ත ටැග් කරගත්තා. ඔයගලන්ට පේනවා මේ ඉලාස්ටික් එක අර මෙතන වාටියට හොඳට පිරීලා ගානට තියෙනවා. බුරුලට නෙමෙයිනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉලාස්ටික් එක දාලා දෙපැත්ත ටැග් කරා. හරි? දැන් අපිට තියෙන්නේ මෙන්න මේ අංශ දෙක මෝට්ටු කරගන්න. ඉතින් ඔයාට මෙතන මෝට්ටු කරලා මේක නවලා මහන්නත් පුළුවන්. හරි? එහෙම පුළුවන් අය එහෙම කරන්න. එහෙම බැරි අය ඇති කියලා හිතලා මම මෙහෙම කියලා දුන්නේ මේක ලේසි වෙන්න. ඊට පස්සේ මෙතන මහන්න. මෙතන දැන් තියෙන්නේ අපිට බලවාටි දෙකක්නේ. මෙතන සරුම් මෝට්ටුව දාන්න ඕනේ නැහැ ආයි. ඕන දැම්මත් කමන්නේ. ඕපන් එකක් තියාගමු නේද? නැත්නම් ඇවිදින්න අපහසුයිනේ. අපි සාමාන්‍යයෙන් ඕපන් එක අඟල් 6ක් විතර අඟල් 6කට විතර ඕපන් එකක් තියාගන්න. එතකොට අපි බලමු ඕපන් එක කොහොමද අපි මහගන්නේ කියලා. මෙන්න මේ විදිහට බලන්න. දැන් මෙතන මම මහගෙන ඇවිල්ලා මෙතන අඟල් 6ක් විතර ඉතුරු කරා. එතකොට මෙතන ටැග් කරලා ඉතුරු කරන්න හොඳට. මෙතන ටැග් කරන්න නැත්නම් ගැලවෙනවනේ. ඊට පස්සේ අපි රේන්ජ් එක අල්ලගමු. එතකොට අන්ඩර්ස්කර්ට් වලට මෙන්න මේ වගේ පළල රේන්ජ් එකක් තෝරගන්න. මේ තියෙන්නේ අපේ අන්ඩර්ස්කර්ට් එකේ හොඳ පිට. හරි? දැන් මේ තියෙන්නේ කන පිටනේ මේ මෝට්ටුවෙන් ඔයාලට හොයාගත්ත හැකිනේ. මේ තියෙන්නේ කන පිට, මේ තියෙන්නේ හොඳ පිට. එතකොට හොඳ පිට තියලා මෙන්න මේ රේන්ජ් මම මෙහෙම තියලා අල්ලගෙන යනවා. රේන්ජ් මෙතෙන්ට තියලා අල්ලනවා. රේන්ජ් චුට්ටක් එළියට තියලා ගන්න අඟල් කාලක් විතර රේන්ජ් එළියට තියලා ගන්න. හොඳ පිට එකට ඉන්න මම මේක මහනවා.
සාමාන්‍ය අඟල් භාගයකට විතර මම හොඳ පිට එකට තියලා අඟල් භාගයකට මේ රේන්දේ මහන. ඉතින් මේ අන්ඩර්ස්කර්ට් මහලා විකුණනවා කියන්නේ ඔයාට කවදාකවත් මේ බිස්නස් එක නැති වෙන්නේ නැහැ. හරිද? මේක ඔයාට අනිවාර්යෙන් කරගන්න පුළුවන් දෙයක්. ගෙවල් අවට විකුණ ගන්න පුළුවන්. ඉතින් මේකෙදි රෙදි ගන්නකොට රෙදි පීස් එකක් වෙන්න ගන්න. එතකොට ටිකක් මිල අඩුවෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය මම හිතනවා මම හරියටම ගාන කියන්න දන්නේ නැහැ. නමුත් රෙදියාරයක් සාමාන්‍යයෙන් රුපියල් 140කට වගේ 130 140 වෙන්න වගේ රෙදි පීස් එකක් ගන්නකොට ටිකක් බලලා ගන්න. එහෙම ගන්න පුළුවන්. එතකොට දැන් යාර දෙකකින් මේ වගේ අන්ඩර්ස්කර්ට් දෙකක් මහන්න පුළුවන් කිව්වනේ. එකක් හිතන්න රෙදි යාරයක් රුපියල් 150යි කියලා. එතකොට යාරයක් 150 නම් යාරයක් 150 නම් ඔයාට රුපියල් 300යි මේ සායිවල් දෙකක් මහන්න ගිහිල්ලා තියෙන රෙදි වලට ගිහිල්ලා තියෙන්නේ. නේද? රුපියල් 300යි මිල ගිහිල්ලා තියෙන්නේ රෙදි වලට. අපි ඉලාස්ටික් රේන්ජ් ඒවට රුපියල් 50ක් විතර තියමු. 350යි. එතකොට එක අන්ඩර්ස්කර්ට් එකක් ගන්න මිලනේ නේද? 350ට වැඩි සාමාන්‍යයෙන් අන්ඩර්ස්කර්ට් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට බලන්න. මම මේක දැන් මේ හොඳ පිටින් මෙහෙම හොඳ පිට එකට තියලා තමයි මහගත්තේ. හරි? මෙහෙම තියලා මැහුවා. දැන් මම මේක දිග ඇරලා නවලා මහනවා. මෙහෙම පේන්නේ නැවත නවලා මහනවා. ඉතින් මේක නවලා මහද්දී ඔයාට මේ පැත්තට මෙහෙම නවලා මහන්නත් පුළුවන්. හරි? ඒ කියන්නේ රෙදිපෙට උඩට ඉන්න රේන්ජ් පැත්තට මෙහෙම මහගෙන යන්නත් පුළුවන්. නැත්තම් මේ පැත්තට නවලා මහන්නත් පුළුවන්. මෙහෙම හරවලා මහන්නත් පුළුවන්. හරි? කොයි පැත්තට මැහුවත් කමන්නේ අර මැහුවාන්සි එතකොට ඔයාලට පේන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම මැහෙනවානේ. ඔන්න ඔය විදිහට මැහෙනවා. ඉතින් හොඳ ශක්තිමත්ව එතකොට ඔයාලට මේ අන්ඩර්ස්කර්ට් එක මහ ගන්න පුළුවන් මේ විදිහට මැහුවාම. ඒතර ඔලොක් එකක් තියෙන කෙනෙකුට නම් මේක ඔලොක් කරලා මහන්න පුළුවන්. හරි දැන් රෙදි යාර දෙකක් ගෙනල්ලා මේ සතියේ බලන්න අන්ඩර්ස්කර්ට් දෙකක් විතර මහ ගන්න. රේන්ද යාර 3ක් යනවා. එකකට යනවා රේන්ද යාර එකමාරක්. ඉලාස්ටික් යාර එකමාරක් විතර එකමාරක් ගත්තාම දෙකක් වගේ මහ ගන්න පුළුවන්. නැත්නම් ඉලාස්ටික් යාර දෙකක් ගන්නකො. ඒ වැඩි ගණන් නැහැනේ. හරි එතකොට හොඳ පිටින් මෙන්න මේ විදිහට ඔයගලන්ට තියෙන්නේ දැන් මේ මම පොඩ්ඩක් දුර මහලා නවත්තනවා මොකද දැන් 9යි කාලේ හින්දා අපේ මීටින් එක කට් වෙයි. ඔය විදිහට දිගට මහගෙන යන්න. ඊට පස්සේ මෙන්න මේ ඕපන් එක මහ ගන්න මෙතන. දැන් මෙතන අපි ඕපන් එක තියාගත්තනේ ඒක මහන කොටත් මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ විදිහට නවලා පාටියේ සිට මෙන්න මේ විදිහට ඕපන් එක මහගෙන යන්න. මිස් අර YouTube එකේ රැග්ලන් ස්ලීව් ගවුමක් මැහුවේ ඔව්. ඒක මේ හොඳට කියලා දුන්නා ඒක හොඳට තේරුණා මට ඊට කලින් ඒක රැග්ලන් ස්ලීව් එක තේරුනේ නෑ. ඉතින් YouTube එකේ ඒක හරියට හොඳටම තේරුණා. ඒ හින්දා මං ඒක දැකලා තමයි මිස් ක්ලාස් එකට ජොයින් වුනේ. ගොඩක් අය එහෙම තමයි මම හිතන්නේ ආවේ නේද? මම වීඩියෝ නම් දාන කෙනෙක් නෙවෙයි ළමයි ඉතින් වැඩියනේ.
ඔව් මිස් දාන්න මමත් වෙලාවක්. මිස්ගේ ෂර්ට් බ්ලවුස් එක දැකලා තමයි මේ මහන්න ආවේ. ආස හිතුනේ. ඒක හරියටම ආ. මැහුණා. හරි. ගොඩාක් අය ෂර්ට් බ්ලවුස් එක බහලා මට ගොඩ කෝල් ඇවිල්ලා තියෙනවා. අපේ ක්ලාස් වල ළමයි නැති කොහොමම අහනවනේ. එතකොට මගේ මේ channel එකෙන් එක මහපු අය ගොඩාක් අය මට කතා කරා. ඉතින් මෙන්න මේ විදියට ඕපන් එක මහගත්තා මෙහෙම මැහුවා මෙතනින් හැරෙව්වා මේ පැත්තට මැහුවා. හරි. එතකොට හොඳ පිටින් මේ විදියට ඕපන් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම තිබුණාම ටිකක් අර අපිට ඇඳන් ඉන්නකොට අපහසුයි වගේනේ. ඒක නිසා මේක පොඩ්ඩක් ෆ්ලැට් වෙන්න මෙහෙම එක පැත්තකට නවලා චුට්ටක් ටැග් කරලා තියන්න. එතකොට ඉවරයි. හරි. දැන් අන්ඩර්ස්කර්ට් මහන්න පුළුවන්ද සයිස් වලට? පුළුවන්ද? මිස්. හරි. දැන් අවුරුද්දට ටිකක් මාලා විකුණ ගමු නේද? හරි. ඉතින් මම මෙතන රේන්දේ නවල මහපු එක තමයි කරේ නැත්තේ වෙලාව යන නිසා. ඉතින් බලන්න අන්ඩර්ස්කර්ට් එකේ උස මෙන්න අඟල් 24ක් තියෙනවා. මම 24 නේ රෙදි කෑල්ලේ උස ගන්න කිව්වේ. එතකොට මහල ඉවර වුණාම ඔයාලට 24ක් උස අන්ඩර්ස්කර්ට් එකක් එනවා. හරිද? එතකොට Tamanට අවශ්‍ය උසට ඒ විදිහට මහන්න පුළුවන්. දැන් ඔය හිතන්නකෝ ඔයා කාට හරි 25ක් උස එකක් මහන්න ඕනේ කියලා. එතකොට රෙදි කෑල්ල අඟල් 25කට කපන්න. එහෙනම් අදට මේ දැන් තව මුකුත් අහන්න දෙයක් නැහැ නේද? මම හැමදේම කිව්වනේ. එතකොට ලබන සතියේ සිකුරාදා රෑ 7ට අපේ ක්ලාස් එක තියෙන්නේ. එහෙනම් මේ සතියේ ක්ලාස් පීස් දාලා මම ඒ විස්තර ටික ඔයගලන්ට එවලා තියන්නම්. දාලා අලුත් ගෲප් එකට ජොයින් වෙන්න. එතකොට අපි ලබන සතියේ අපේ පළවෙනි පාඩම පටන් ගන්නවා. හරිද? පළවෙනි පාඩම පටන් ගන්නවා. ඉතින් ඕගලන්ට ඕන වෙලාවක දැන් මම කියන්නේ කතා කරලා ඉගෙන ගන්න. මම කියන එකම අහගෙන ඉන්න එපා. සද්ද නැතුව ඉන්න එපා. තේරෙන්නේ නැති තැනක් නම් ටීචර් මට මෙතන තේරුන්නේ නැහැ කියලා කියන්න. හරි? එතකොට අනිත් අය තේරුණා වගේ සමහර අය ඉන්නවා තේරුන්නේ නැති වුණා. එතකොට ඒගොල්ලොත් ඉගෙන ගන්නේ නේද? ඒක නිසා බැරි දේවල් අහගෙන හොඳට ඉගෙන ගන්න. ඉතින් හැමෝටම හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ තියෙන ජීවිතේ හැමෝගෙම සිහින තියෙනවානේ. ඒව සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ලබන සතියේදී නැවත හමු වෙමු. හැමෝටම සුබ රාත්‍රියක්.